දේශනය සඳහා මේ සාකච්ඡාව සඳහා අපි සූදානම් වෙද්දී මගෙන් අහපු දෙයක් තමයි අපිට මොකක් හරි මෙතන මේ ප්‍රසන්ටේෂන් එකක් කරමුද අපි කියලා. මං කිව්වා ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන්. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ ඇවිල්ලා ඉන්න කණ්ඩායම දිහා බලලා වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියලා තෝරගමු කියලා. එතකොට මට හිතෙනවා මෙතන ඉන්නවා දෙමව්පියෝ, වැඩිහිටියෝ, රාජ්‍ය නිලධාරියෝ වගේ ඊටාම වැඩිහිටි කණ්ඩායමක්. ඒ නිසා මං හිතුවා අපි චුට්ටක් මේක සංවාදයක් වගේ ආරම්භ කරමු. නැත්තම් මේක අහන් ඉද්දි ටික වෙලාවක් යද්දි කම්මැලි හිතෙන්නත් පුළුවන් නිසා. මම මේ වැඩේ පටන් ගන්න කලින් මොකද අපේ මාතෘකාව තියෙන්නේ දරුවන් සමග කියවමු. දරුවාගේ සමස්ත වර්ධනය සඳහා ළමා සාහිත්‍යයේ බලපෑම. එතකොට මේකේ තියෙනවා ඊටාම වැදගත් වචනයක්. ඒ තමයි කියවමු කියන එක. මේ කියවීම කියන එක සම්බන්ධ වෙලා තියෙනවා සාක්ෂරතාවය කියලා අපි හඳුනාගෙන තියෙන වචනයත් එක්ක. එතකොට ලංකාවේ ගොඩාක් වෙලාවට කියවීම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කියවීම කියන එක පාවිච්චි කරනවා අර කියෝනවා ඒ වගේ කියද්දි. නමුත් කියවීම කියන වචනේ රීඩින් කියන වචනය හරි අඩුවෙන් පාවිච්චි කරන්නේ. පාසල් වල කවදාවත් අපේ දරුවන්ට කියවන්න උගන්වන්නේ නැහැ. මොනවද උගන්වන්නේ? සාක්ෂරතාවය උගන්වනවා, භාෂාව උගන්වනවා. නමුත් කියවීමට ඉගැන්වීම කියලා එකක් කරන්නේ නැහැ. ලෝකේ තියෙනවා විෂයක්. විශේෂයෙන්ම පුංචි දරුවන්ට කැප වෙච්ච විෂයක් කියවීමට ඉගැන්වීම කියලා. ටීචින් රීඩින් කියලා. එතකොට අපි මේ ටීචින් රීඩින් කියන එකට යන්න කලින් අපි බලමු මේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා අපේ තේරුම් ගැනීම මොකක්ද මේ සාක්ෂරතාවය කියන එක ගැන කියලා. මම මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා මේ කතාව චුට්ටක් ඉවර වුණාම කියන්නම්. නමුත් මම කැමති මෙතන ඉන්න වැඩිහිටියෝ කවුරු හරි තමන්ගේ අදහස සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා ඔබ අහලා තියෙන, ඔබ කියවලා තියෙන, ඔබ දන්න නිර්වචනය හෝ අදහස අපිට කියන්න පුළුවන් නම් කවුද වොලන්ටියර් කෙනෙක් ඉදිරිපත් වෙලා කියන්නේ ටක් ගාලා? වොලන්ටියර්ස්ලා නැද්ද? බලෙන් කාව හරි පෙන්වන්නද මං? සහ මේක හරි ලස්සන කතාවක්. ඒකට හේතුව තමයි මම ලෝකයේ විවිධ රටවලට ගිහිල්ලා මේ වගේ දේශන කරනවා. මේ වගේ වැඩමුළු කරනවා. මේ වගේ දේවල් කරනවා. ලංකාව ඊටාම ප්‍රසිද්ධයි මොකක් හරි කියනකොට නැකිලා ප්‍රශ්නයක්වත් අහන්න නැති කට්ටිය ඉන්න රටක් විදිහට. ඊටා ප්‍රසිද්ධයි. ඒකට හේතුව වැඩිහිටියෝ විදිහට අපේ වැරද්දකුත් නෙමෙයි. මේකට හේතුව අපි මේ අද කතා කරන මාතෘකාව ඇතුළෙම තියෙනවා. අපි අද මේ කතා මොකද අපි කවුරුත් දරුවෝ විදිහට අපිට පුංචි කාලේ මේ වගේ අවස්ථාවන් ලැබිලා නැහැ. අපේ අදහස කියන්න හරි වැරදි හරි අපි බයයි නේ. ඇයි මේ කියන්නේ නැත්තේ කියන්නකෝ දැන්. මම සාක්ෂරතාවය ගැන කියන්නේ මොකද්ද කියලා අහුවම ඔයාලා හැමෝටම අදහසක් තියෙනවා සාක්ෂරතාවය කියන්නේ මොකද්ද කියලා. නමුත් අපි කියන්නේ ඇයි? බයයි. මගේ එක වරදීද? අනිත් අය මට hina වෙයිද? මොනවා කියයිද? මේක වැරදි කියලා මෙයා මොනවා හරි කියයිද? මේක ඔබ ඉදිරියේ ඉන්න වැඩිහිටියා පුංචි කාලේ සමහර ලාවට ඔබ ඒ සඳහා දිරිමත් කරලා නැහැ. එහෙම නැත්නම් ඔබ ස්වයංව ඉදිරිපත් වෙලා මේ වැඩේ කරලා නැහැ. නමුත් අද නම් මේ වැඩේ හරියන්නේම නැහැ. මම මේක මින් එහාට කරගෙන යන්නෙත් නැහැ. මේකට මට මොකද මේකට හේතුව මං අද ලැහැත් වෙලා ඉන්නේ මෙතන පැයක් එකමාරක් අපිට කාලය තියෙනවනේ. මම ලැහැත් වෙලා ඉන්නේ මේ මට දේශනයක් කරගෙන යනවා නම් හරි ලේසි. කියවගෙන යන්නනේ තියෙන්නේ. මම දන්න දේවල් ටික කියවගෙන මට යන්න පුළුවන්. නමුත් ඔබගේ සහභාගීත්වය මේකට නැත්තම් ඔබට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. දැන් පැයක් එකමාරක් කැප කරලා ඉන්නේ නේ. සමහරවිට කාර්යාලයේ මොනවා හරි වැඩ ඇති, සමහරවිට ගෙවල් වල වැඩ ඇති, මොනවා හරි වැඩක් දාලා මේ පැයක් එකමාරක් කැප කරලා මෙතනට එන එකෙන් මොනවා හරි අරන් යන්න ඕනනේ. ඒ අරන් ගියේ නැත්තම් ආයේ මේ වගේ ජීවිතේට මේ වගේ ඒවට එන්න එපා වෙනවා. ආයේ කවුරු හරි ආරාධනා කරොත් එන්නේ නැහැ. ඇයි? වැඩක් නැහැනේ. ඒ නිසා කවුරු හරි අනිවාර්යයෙන්ම මට මේකට උත්තරයක් දැන් දෙන්නම ඕන. අදහස් සුවමාරු කර ගැනීමේ හැකියාව. මොකක්ද එතකොට සාක්ෂරතාවය කියලා එතුමා කියන්නේ? අදහස් සුවමාරු කරගන්න තියෙන හැකියාව. තව කවුද කියන්නේ? දැනුම ළමයාට නොලැබීම නිසා මේ
ළමා දැන් ඔබතුමාගේ තේමාවේ ප්‍රධාන තේමාව වෙලා තියෙන දරුවාගේ සමස්ත වර්ධනයේට ළමා සාහිත්‍යයේ බලපෑම. එතකොට අපිට ඉතිහාසයට පොඩ්ඩක් යනකොට හතේ පන්තියේ පොතට විරුද්ධව නැගී හිටියා. එතකොට ළමයා එදා ඒ කාලය තුල සාක්ෂරතාවය ලැබුණා නම් උදාහරණයක් විදිහට ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා විවෘතව රජය විසින් ගෙන ආපු පණිවිඩය නැති නිසා අද දරුවන් ඊටාම අයුතු විදිහට ලිංගික ගොදුරු වීමකට ලක් වෙමින් තියෙනවා. ඔව්. ඒ කියන්නේ දරුවට සාක්ෂරතාවය නැති නිසා හරියට යතිවරුන් පවා ඒ ගොදුරු කරමින් තියෙනවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ තව කාරණා ඊටම වැදගත් කාරණයක් එතනින් මතුවුණා. ඒ මොකක්ද? අපේ දරුවෝ ටිකක් වැඩිවියටපත් වෙන විට පවා දරුවන්ගේ සාක්ෂරතාවයේ තියෙන ප්‍රාචීනත්වය ප්‍රගුණ බව ෆ්ලුවන්සි කියලා කියන්නේ ෆ්ලුවන්සි එක අඩුයි. මොකද එහෙම සාක්ෂරතාවයේ හැකියාවක් තියෙන දරුවෝ පොත් කියවනවා විතරක් නෙමෙයි අකුරු කියවනවා විතරක් නෙමෙයි ජීවිතයේ යම් තීරණ ගැනීමේදී ජීවිතයේ යම් දේවල් කිරීමේදී ඒ දරුවට ඒ සාක්ෂරතාවය කියන එක ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔබතුමා ඇත්තටම කිව්වේ සාක්ෂරතාවයේ ඇති ප්‍රයෝජනයක් ඇත්තටම දරුවන්ට. මෙතුමා කිව්වා sannivedana කාර්ය සඳහා අපිට යම් කිසි ප්‍රයෝජනයක් වෙනවා කියලා. තව කවුද ඉන්නේ? අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව. අපි තව චුට්ටක් ලං වුණා අපේ නිර්වචනයක් අපිට තියෙනවා නම් ඒ නිර්වචනයේ දිහාවට අපි තව චුට්ටක් ලං වුණා. දරුවෝ සාක්ෂරතාවය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. සාක්ෂරතාවයේ sannivedana කාර්ය සඳහා ප්‍රයෝජනවත් වෙනවා. සාක්ෂරතාවය කියලා කියන්නේ ලියන්න කියවන්න දැන ගැනීම. අවබෝධය කර ගැනීමත් ලියන්න කියවන්න දැන ගැනීම සහ අවබෝධ කර ගැනීම. හරිද? තව කවුරු හරි ඉන්නවද? ලියන්න කියවන්න අවබෝධ කරගන්නට සහ තවත් එහාට දකින්නට තියෙන හැකියාව. ඇත්තටම ඔබ මේ පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නොදීම පිළිබඳ මා පුදුම වන්නේ නැහැ. ඇයි? ඔබ දැන් ගිහිල්ලා Google එකේ ෆෝන් අරේ මේ තියෙන කට්ටිය ටක් ගාලා චෙක් කරලා බලන්න ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය පිළිබඳ නිර්වචනය කුමක්ද කියලා. එහෙම එකක් නැත. එහෙම එකක් නැත. අපිට අපේ සංගණන ක්‍රියාවලියේදී අපි සෙන්සස් කරද්දී අපේ සාක්ෂි අපි අර 198ක් තියෙනවා අපේ 99ක් තියෙනවා කියලා අර අපේ තියෙන අර ලොකු උදම්මනන එක. ඒක තීරණය කරගන්නට අවශ්‍ය යම් කිසි නිර්ණායක කීපයක් අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් හදලා තියෙනවා. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඉන්නේ සාක්ෂරතා විශේෂඥයෝ නෙමෙයිනේ. අධ්‍යාපන විශේෂඥයෝ නෙමෙයි. නමුත් අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අවශ්‍යයිනේ අපේ රටේ කොච්චර මිනිස්සුන්ට සාක්ෂරතාවයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න. ඒක අපේ ප්‍රධාන නිර්ණායකයක්නේ. අන්න ඒ නිර්ණායකය සකස් කර ගැනීම සඳහා දීපු ඊටාම සරල නිර්ණායකයක් තියෙනවා. පසුගිය සංගණනය වෙලාවේදී ඒක චුට්ටක් අප්ඩේට් වෙලා තියෙනවා. පොඩ්ඩක් ප්‍රගතිශීලී දිශානතියකට ගමන් කරලා තියෙනවා. නමුත් අද ඔබ චෙක් කරලා බැලුවොත් අපිට සාක්ෂරතාවය පිළිබඳ නිර්වචනයක් නැත. ආසියාවේ විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාවයක් තියෙන රට අපි ඒක හරි ආඩම්බරෙන් කියනෝනේ තැන් වල පිටරට යාළුවෙක් එක්කම හම්බුනාම ලංකාවේ තමයි සාක්ෂරතාවයේ උඩින්ම තියෙන්නේ අපි 98යි හරියම කියලා කියනවා. හැබැයි කිව්වට අපිට නිර්වචනයක් නැහැ. අපිට තියෙන නිර්වචනයේ තියෙන්නේ මොකද්ද? අපිට තියෙන නිර්වචනයේ තියෙනවා මෙන්න මේ කාරණා දෙකක් විතර. එකක් තමයි අර මෙතුමිය කිව්වා වගේ යම් කිසි දීලා තියෙන දෙයක් කියවන්නට සහ ලියන්නට තියෙන හැකියාව. මොකක්ද ඒක? කොයි ප්‍රමාණයෙන්ද? කොහොමද වෙන්නේ? ඒ ගැන කිසිම විස්තරයක් නැහැ. මම මේ කියන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිර්ණායකය ගැන. දී ඇති යම් දෙයක් කියවන්නට සහ ලියන්නට පුළුවන් හැකියාව. අපි දන්නවා මේක ජනප්‍රවාදයක් නන් නෙමෙයි මේක මේ පොදු අදහස කාලයක් තිස්සේ අපේ සාක්ෂරතාවයේ නිර්වචනය කරේ බස් එකේ බෝඩ් එක කියව ගන්න පුළුවන් නම් එයාට අහලා තියෙනවද ඒ කතාව?
කියනවනේ බස් එකේ බෝඩ් එක කියව ගන්න පුළුවන් නම් තමන්ගේ නම ලියා ගන්න පුළුවන් නම් එයා සාක්ෂරතා මට්ටමට ලං වෙච්ච කෙනෙක් කියලා. එතකොට ලෝකයේ සාක්ෂරතාවයේ පිළිබඳ නිර්වචනයන් ඊටාම දියුණු තලයකට ගමන් කරලා තියෙන්නේ. මම එහෙම කියන්නේ මේ සාක්ෂරතාව පිළිබඳ නිර්වචන එක තැනක තියෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලෝකයේ පුරාම ඊටාම ප්‍රචලිතව පාවිච්චි කරන සාක්ෂරතා නිර්වචනයක් තමයි යුනෙස්කෝ ආයතනය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන 1900 ගණන් වල එයාලා ගෙනාව ප්‍රධාන නිර්වචනයක්. ඒකේ තියෙන්නේ දරුවෙකු ලබා දී ඇති ටෙක්ස්ට් එකක්, ලබා දී ඇති පඨිතයක් කියවා අවබෝධ කරගෙන එය ග්‍රහණය කරගෙන නැවත එය ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව කියලා. මේක ආවේ අවුරුදු දශක දෙකකට කලින්. කියන්නේ දශක දෙකකට කලින් ලෝකය සාක්ෂරතාවයේ නිර්වචනය කරගෙන තිබුණේ මේ විදිහට. හැබැයි අද වෙද්දී ඔබ ගිහිල්ලා බැලුවොත් එහෙම යුනෙස්කෝ නිර්වචනය එතනින් තවත් ගොඩාක් දුර ඉස්සරහට ඇවිල්ලා. එයාලා අද සාක්ෂරතාවයේ තියෙන විවිධ වර්ගීකරණයන් ඒකට ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් අය කියනවා මූල්‍ය සාක්ෂරතාවය ගැන කතා කරනවා අපි දැන් නේ. හරි ජනප්‍රිය නේද ෆයිනෑන්ෂල් ලිටරසි කියන ටොපික් එක දැන්. ඉස්කෝලවලත් උගන්වනවා දැන්. ඊට පස්සේ ඩිජිටල් ලිටරසි ගැන කතා කරනවා. ඒ වගේ සාක්ෂරතාවයේ පිළිබඳ තියෙන නිර්වචනය ඊටාම පුළුල් මට්ටමකට ගමන් කරලා තියෙනවා. එතකොට අපි මේ ළමා සාහිත්‍ය, දරුවාගේ සමස්ත සංවර්ධනය සහ මේ හැම දෙයක්ම කතා කරන්නේ හරිහමං සාක්ෂරතාවයේ පිළිබඳ නිර්වචනයක්වත් නැති සන්දර්භයක් ඇතුලේ. එතකොට වැඩිහිටියෝ විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා ආයතනික මට්ටමින්, පෞද්ගලික මට්ටමින්. පළවෙනියෙන්ම අපි සාක්ෂරතා අරමුණක් කරා ගමන් කරන්නට අවශ්‍ය නම් අපේ ගමනාන්තය තීරණය කරගන්න ඕන. නේද? අපි කොහෙට හරි යන්න ඕන නම් අපි දැනගන්න ඕනනේ කොහාටද යන්නේ කියලා. එතකොට අපි දරුවාගේ කියවීම අපි ඉස්සරහට මේ ගැන තව තවත් පුළුල්ව කතා කරමු. නමුත් මේ સંદર્ભයේ ඊටාම වැදගත්. මෙතන ඉන්න කාට හරි විශේෂයෙන්ම මම දන්නේ මේ කණ්ඩායම නියෝජනය කරන්නේ මොන වගේ අයද කියලා. නමුත් ගොඩක් වෙලාවට මට කතා කරන්න හම්බෙන්නේ ගුරුවරුන්ට, පෙරපාසල් ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ළමා පොත් ලියන අයට වගේ. විශේෂයෙන්ම මම කියන්නේ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට. මං හිතනවා මෙතන ඉන්න ගොඩාක් අය අඩු ගානේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. එහෙම නැත්නම් තමන්ගේ අයියට අක්කට නංගිට මල්ලිට දරුවෝ ඉන්න කෙනෙක්, තමන්ගේ දරුවෝ වගේ ඒ දරුවොත් එක්ක හැසිරෙන කෙනෙක්. ඒ නිසා අපි හිතනවා නම් මා ඇසුරේ සිටින මේ දරුවන්ට, මා සමග එකට වැඩෙන මේ දරුවන්ට යම් කිසි සාක්ෂරතා අවබෝධයක් ලබා දීමට මට වුවමනයි කියලා අපි පළවෙනියෙන්ම අපිට පුළුවන් මට්ටමින් හරි මේ සාක්ෂරතාවය නිර්වචනය කරගෙන තිබිය යුතුමයි. මේ සාක්ෂරතාවයේ නිර්වචනය නොකර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට අද මෙන්න මේ වගේ දේවල් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සාක්ෂරතාවයේ පිළිබඳ නිර්වචනයක් අපිට තිබ්බනම් අපිට සමහරවිට මීට වඩා ටිකක් ඉහළ මට්ටමේ මාතෘකාවන් කතා කරන්න පුළුවන්. අදටත් අපි කතා කරමින් ඉන්නේ, අදටත් මට කතා කරන්න වෙලා තියෙන්නේ, අදටත් ඔබට ඇහුම් කන් දෙන්න වෙලා තියෙන්නේ ඊටාම ප්‍රාථමික සංවාදයකට. නමුත් මං හිතනවා අපිට ආරම්භයක් විදිහට මේ සංවාදයෙන් පස්සේ අඩුම ගානේ හෙට ඉඳන් ඔබ කොහේදී හරි සාක්ෂරතාවය කියන වචනය පාවිච්චි කරන්න තීරණය කරොත් ඔබට අවබෝධයක් තියෙනවා මම ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. එතකොට අපිට යන්න පුළුවන් ඊටාම සරල හැමෝට මම හැමෝටම උනන්දු කරනවා ගිහිල්ලා යුනිසෙෆ් ආයතනයේ තියෙන සාක්ෂරතා නිර්වචනය පොඩ්ඩක් රෙෆරන්ස් වලට යන්න කියලා. සහ මේ මම පස්සේ කියන්නම් ඇත්තටම සමහර තැන්වල මම ඒ ගැන කතා කරපු සමහර රෙකෝඩින්ග්ස් තියෙනවා ඔබට බලන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් මූලිකම නිර්වචනය දැන් මේක ඔලුවට දාගන්න ඕන ඔයාලා හැමෝම. ඒ තමයි ලබා දී ඇති යම් පඨිතයක්, ලබා දී ඇති යම් ටෙක්ස්ට් එකක් කියවන්න පුළුවන් වෙන්න ඕන. කියවා අවබෝධ කරගන්න කියවලා විතරක් බෑ. කියවුවට පස්සේ කියවන එක තේරෙන්නත් ඕන. ඊට පස්සේ මේ තේරුම් ගත්ත දේ Tamanට අන්තර්ග්‍රහණය කරගන්න පුළුවන්. මේක Tamanගේ ඇඟ ඇතුළට දාගන්න පුළුවන් වෙනවා මේකෙන් කියන්නේ මොකක්ද, ඒක මට කොහොමද වැදගත් වෙන්නේ කියලා. සහ තෙවනුව කොහොමද මේක ප්‍රකාශනයක් විදිහට ඉදිරියට දාන්නේ. ඔබතුමා කිව්වා sannivedanaනේ. ඔන්න sannivedanane කොහොමද? ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා.
මේ ප්‍රකාශනය දෙආකාරයෙන් වෙන්න පුළුවන්. එකක් තමයි වාචික ප්‍රකාශනය. දැන් මෙතුමා කිව්වා පුංචි දරුවන්ට යම් යම් කරදර අරවා මේවා වෙනකොට අපිට සාක්ෂරතාවයේ නොමැතිවීමේ යම් බලපෑමක් තියෙනවා කියලා. ඒ ගැන මට සෑහෙන්න එකඟ වෙන්න පුළුවන්. ඇයි? Tamanට අන්න අර අවබෝධය තිබ්බනම් ඒක මේ අකුරු කියවීම විතරක් නොවේ. Tamanට යම් දෙයක් තේරෙනවා. වැඩිහිටියෙක් Tamanට කියලා තියෙනවා යම් දෙයක්. Taman ඒක ඇහුම්කන් දීලා තියෙනවා. එහෙම නැත්නම් tamun කොහේ හරි කියවලා තියෙනවා. tamun ඒක Tamanට වැදගත් විදිහ තේරුම් අරන් තියෙනවා. ඊට පස්සේ අවස්ථානුකූලව Tamanට ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මේ ප්‍රතිචාරය දෙආකාරයි මං කිව්වා වගේ එකක් තමයි සාමාන්‍ය ජීවිතේ වාචික තලයේ සිද්ධ වෙන්න පුළුවන්. ඊටාම වැදගත්. ඇයි වැදගත් වෙන්නේ කියලා අපි මේ ඉස්සරහට චුට්ට යනකොට අපි කතා කරමු. මොකද අපි සමස්ත වර්ධනය ගැන කතා කරන්නේ දරුවාගේ. නමුත් මෙතන ඉන්න ගොඩක් දෙනෙක් කැමති ඇති මේක දරුවාගේ අධ්‍යාපන කාර්යයට ඊටාම වැදගත්. අපි දෙමව්පියෝ විදියට වැඩිහිටියෝ විදියට අනිත් ඒවා ගැන හිතනවට වඩා හිතනෝනේ ළමයාට විභාගෙට මොනවා වෙයිද විභාග පාස් වෙයිද ඉගෙන ගන්න වැඩේට මොකද්ද වෙන්නේ කියලා. මේ ඉගෙන ගන්නවා කියන වැඩේටත් මේක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා අපි හැමෝම පළමු දේ විදියට මේ දේශනෙන් එහෙම නැත්නම් මේ සාකච්ඡාවෙන් ඉදිරියට අරන් යන්න ඕන දේ තමයි මොකක්ද සාක්ෂරතාවය කියන්නේ කියලා. සාක්ෂරතාවය පිළිබඳ යම් ආයතන වලට උනත් අපිට නිර්වචනයක් හදා ගන්න වෙනවා. අපේ ආයතනයේ සාක්ෂරතාවය කියන වචනේ කොහෙදී හරි පාවිච්චි කරනවා නම් කවුරු හරි ඇහුවොත් එම් මොකද්ද ඔයාලා සාක්ෂරතාවය කියන්නේ කියලා අපිට නිසි උත්තරයක් තියෙන්න ඕන. එතකොට අපිට පැහැදිලි වෙච්ච දේ තමයි අපිට පෞද්ගලිකව හෝ ආයතනිකව හෝ සමහර වෙලාවට අපිට මේ නිර්වචනය නොමැතිකම. මේ නිර්වචන නොමැතිකම අපිට ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ ගැටලු ඇති කරන්නට පුළුවන්. අපි දන්නවා නම් අපිට කොහෙටද ලං වෙන්න ඕන කියලා අපිට ලේසියෙන් ලං වෙන්න පුළුවන්. අපි දන්නේ නැත්නම් අපිට කොහෙටද ළඟා වෙන්න ඕන කියලා අපි එහෙ යනවා මෙහෙ යනවා අන්තිමට ගිහිල්ලා බලනකොට කාලේ ගිහිල්ලා දරුවෝ ඒ මට්ටමට ලං වෙලා නැහැ. ලංකාවේ ඉතා විශාල දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතා විශාල දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා මූලික සාක්ෂරතා මට්ටමට ළඟා නොවිච්ච. මේ පිළිබඳ ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් මගේ ළඟත් තියෙනවා සමහර මම මේ අවුරුදු 2කට විතර කලින් පත්තරයක් බල ඉන්නවා. ඉද්දි මේක හම්බන්තොට වගේ පැත්තේ සිද්ධ වෙච්ච එකක්. එක කුඩා ප්‍රාථමික පාසලක දරුවෝ කට්ටියක් පහේ පන්ති ඉවර වෙලා එයාලව දැන් 6 පන්තියට යා ද්විතීක පාසලට යන්න ඕන. ඒ ද්විතීක පාසලේ විදුහල්පතිතුමා කියනවා මට බෑ මේ ළමයිව මගේ ඉස්කෝලේට ගන්න කියලා. විශාල ප්‍රශ්නයක් දෙමව්පියෝ ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා අපේ ළමයිව ගන්න ඕන මේ මධ්‍ය මහා විද්‍යාලයට හැමදාම මුළු ඉතිහාසයේ පුරාම මේ ඉස්කෝලේට තමයි ළමයිව ගත්තේ ඇයි මේ පාර එපා කියන්නේ කියලා. විදුහල්පතිතුමාගේ මාධ්‍යවේදී අහනවා ඇයි මේක තමයි හැමදාම වෙලා තියෙන දේ. ඇයි ඔබතුමා මේ දරුවන්ව ගන්න නැත්තේ? එතුමා කියනවා මං ඊටාම මහන්සි වෙලා අවුරුදු ගාණක් පුංචි කාලෙම එකේ පන්තියේ ඉඳන් විශාල උත්සාහයක් දරලා මගේ දරුවෝ ඉතා ඉහළ සාක්ෂරතා මට්ටමක් තියෙන දරුවෝ බවට පත් කරගෙන තමයි මේ දරුවෝන්ව මං 6 ශ්‍රේණියට ගත්තේ. දැන් මට සිද්ධ වෙලා තියෙනවා සාක්ෂරතාවයේ කිසිම එතුමා කියනවා විස්තරත් එක්ක මොකක් හරි ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් වගේ එකක් තියලා තමයි මේක බලලා තියෙන්නේ. සාක්ෂරතාවයේ මූලික මට්ටමටවත් ලං වෙච්ච නැති ළමයි 200ක් විතර මට එකපාරට මගේ ඉස්කෝලේට ගන්න වෙනවා. මට පාසලක් විදියට මට ඉටු කරගන්න තියෙන අරමුණු ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැහැ. විදුහල්පතිවරයෙක් විදියට මම බලාපොරොත්තු වෙන යම් ඉලක්ක තියෙනවා මට ඒවා ඉලක්ක ඉටු කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 5ක් තිස්සේ කවුරු හරි කරපු ලොකු වැරද්දක වගකීම මට බාර ගන්න බෑ කියලා. එතකොට මේක මම දැකපු එක උදාහරණයක් විතරයි. ලංකාවෙත් අපි විවිධ ඔබත් ඒ වගේ වෙන්නේ නැති විවිධ තැන්වල ගිහිල්ලා සේවය කරනවා. ඔබට හම්බෙලා ඇති සාක්ෂරතාවයේ ඒ බලාපොරොත්තු වෙන මට්ටමට ළඟා නොවෙච්ච අය. නමුත් අපේ සාක්ෂරතා මට්ටම හරි ඉහළයි. ඉහළයිනේ. ගහලා බලන්නකෝ ලිටරසි රේට් ඔෆ් ශ්‍රී ලංකා කියලා. 98යි 99යි ආසියාවේ එක. මොකක්ද ඒකේ තියෙන්නේ? නම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. බස් එකේ බෝඩ් එක කියව ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි සාක්ෂරතාවය කියන්නේ ඒක නෙමෙයි. ඒ නිසා මම හැමෝටම කියන්නේ ආරම්භයේදීම අපි මොනවා හරි ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා නම් දරුවාගේ සමස්ත වර්ධනයේ දරුවාට නිසි සාක්ෂරතාවයක් ලබා දීම ඊටාම වැදගත් කාරණයක්. ඒකෙන් පස්සේ අපි ඊළඟ කොටසට ඇත්තටම
මේ සමස්ත වර්ධනය කියලා කියන්නේ මොකක්ද දරුවාගේ? දරුවාගේ සමස්ත වර්ධනය. දැන් අපි සමස්ත වර්ධනය කියලා වචනයක් තියෙනවනේ මේක නේද? සමස්ත වර්ධනය කියලා කියද්දි මොකක්ද ඔයාලා හිතන්නේ? මොකක්ද මේ සමස්ත වර්ධනය කියලා කියන්නේ? කායික සංවර්ධනය. දරුවෝ හොඳට නිරෝගීව හැදෙන්න වැඩෙන්න ඕන. මානසිකව දරුවන්ගේ මනස හොඳින් තියෙන්න ඕන. මානසික සමාජීය චිත්ත වේග අපිට ඔය ඔක්කොම එකකට දාන්න පුළුවන්. ආධ්‍යාත්මික එකත් අපිට ඒකටම දාගන්න පුළුවන්. වැදගත් එකක් මිස් වෙලා තියෙන්නේ. මේ වැදගත් එක මිස් වෙලා තියෙන්නේ. හරියට හරි. දරුවාගේ බුද්ධි වර්ධනය, දරුවාගේ ඥාන ප්‍රබෝධනය, සමස්ත වර්ධනය සිද්ධ වෙන්න අපි ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන කාරණා තුනක් බලපානවා. මේක අපි පෙර පාසලේ සිට ප්‍රාථමික අධ්‍යාපනයේදී මේක ඉවර වෙලා විභාගයක් තියෙනවා, ටෙස්ට් එකක් තියෙනවා, එළියට යන්න දෙන්නේ ටෙස්ට් එක පාස් වෙන අයට විතරයි. ඒ නිසා මේ ඔක්කොම ඔලුවට දා ගන්න ඕන. හරිද? ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. පළවෙනිම එක තමයි අපි කියනවා මෝටල් ස්කිල් කියලා. මෝටල් ස්කිල් කියන එකට අපි මොකද්ද කියන්නේ වචනේ? ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට වචනයක් තියෙනවා. ඒ කියන්නේ දරුවාගේ අපි අර හසුරු කුසලතාවක් නෙමෙයි. මේ අපි ඒකට කියන්නේ මෝටල් ස්කිල් කියලා. මම වචනේ මතක් කරගන්න උත්සාහ කරන්නම්. මේ මෝටල් ස්කිල් කියලා කියන්නේ දරුවාගේ කායිකව දරුවාට. කායිකව කියලා කියන්නේ කායික වර්ධනය විතරක් නෙමෙයි. දරුවාට වර්ධනය වෙද්දි තමන්ගේ ඇස් හොඳට වැඩ කරන්න ඕන. කන් හොඳට වැඩ කරන්න ඕන. අත් පොඩි දේවල් වැඩ කරද්දි කරන්න ඕන. මේ මූලික හැකියාවන් ටික දරුවට නැත්තම් දරුවට ඊළඟ මට්ටමට ළඟා වෙන්නට නොකියාවක් තියෙනවා. ඒ නිසා මෝටල් ස්කිල් කියන ඒවා මේ පෙරපාසල් ගුරුවරු පෙරපාසල් වල දරුවෝ ඉන්න අම්මලා තාත්තලා නම් මේ වචනේ හොඳටම දන්නවා. එතකොට දරුවාට අනිවාර්යයෙන්ම සමස්ත වර්ධනය කියන එකේදී අපි පළවෙනියෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි දරුවාගේ මේ මෝටල් ස්කිල් කියන එකට. දෙවෙනුව අපි අර හැමෝම කිව්ව දේවල් ටික. ඒ තමයි මේක ඇතුළත් වෙන්නේ සමාජ චිත්ත වේග වර්ධනය කියන එකට. සමාජ චිත්ත වේග කුසලතා, social emotional skills. දරුවා කොහොමද තමුන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්නේ? දරුවා කොහොමද සමාජ ජීවිතයේදී අධ්‍යාපනික ජීවිතයේදී තමාගේ හැඟුම් කළමනාකරණය කරගන්නේ කියලා. මේක ඊටාම පුළුල් විශේෂීත්‍රයක්. අපි හිතන් ඉන්නවා මේ නිකන් දරුවෙක්ට තරහ යන්නේ නැති එක, ඒ වගේ දෙයක් තමයි මේ සමාජ චිත්ත වේග කුසලතා කියලා. නමුත් සමාජ චිත්ත වේග කුසලතා කියන්නේ ඊටාම පුළුල් විශේෂීත්‍රයක්. අපිට තව චුට්ටක් අපි බලමු ඉස්සරහට යනකොට අපිට ඩීටේල් කතා කරන්න පුළුවන්ද කියලා සමහර උදාහරණත් එක්ක. නමුත් දරුවා මානසිකව, ආධ්‍යාත්මිකව, සමාජීයව දරුවාට හැසිරීමට ලැබෙන හැකියාවන්, මේවා කුසලතා. මේවා නිකන් ඉබේ පහළ වෙන ඒවා නෙමෙයි. මොකද කරන්න ඕන? දරුවෝ කුසලතාවයක් කොහොමද දිනු වෙන්නේ? කුසලතා නැවත නැවත කරමින් වර්ධනය කරගනිමින් ප්‍රගුණ කරන්න ඕන. එතකොට සමාජ චිත්ත වේග කුසලතා කියන්නේ දරුවෝ ඒ වගේ ඉගෙනගෙන පුහුණු වෙලා නැවත නැවත කරමින් වර්ධනය කරගන්නා ශේෂ්ත්‍රයක්. එතකොට දරුවෝ තමන්ගේ මෝටල් ස්කිල් වගේම සෝෂල් ඉමෝෂනල් ස්කිල් කියන ඒවත් නැවත කරමින් පුරුදු කරන්න ඕන. මේ දෙකම අපිට ළමා සාහිත්‍යයෙන් කරන්නේ කොහොමද කියලා යම් ප්‍රමාණයකට කතා කරන්නට පුළුවන්. නමුත් ළමා සාහිත්‍ය හරහා වෙන ඊටාම වැදගත් කාර්යභාරය තමයි දරුවාගේ කොග්නිටිව් ස්කිල් කියන එක. මොකක්ද ඒකට කිව්ව වචනේ? සංජානන හැකියාවන්නේ. මොකක් හරි ප්‍රජානන හැකියාවන් වර්ධනය කිරීම. මොනවද මේ ප්‍රජානන හැකියාවන් කියලා කියන්නේ? කොග්නිටිව් ස්කිල්ස් කියලා කියන්නේ මොනවද? මනෝවිද්‍යාව කරපු අය ඉන්නවද කවුරු හරි? මොනවද මේ ප්‍රජානන හැකියාවන් කියලා කියන්නේ? ප්‍රජානන හැකියාවන් සම්බන්ධ වෙන්නේ කෙලින්ම මොළයත් එක්ක. දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි දරුවා තුළ කොච්චර මේ ප්‍රජානන හැකියාවන් තියෙනවාද කියන එක. දරුවෙක්ට කියන දෙයක්
තේරෙන අපි අර කිව්වේ සාක්ෂරතාවය ගැන. මේ සාක්ෂරතාවය ළඟා කරගන්නට බෑ දරුවාට ප්‍රජානන හැකියාවන් නැත්තම්. එතකොට ප්‍රජානන හැකියාවන් තියෙන දරුවාට කියන දේවල් තේරෙනවා. කියන දේවල් තේරෙනකොට අපි කියනවා ආ නේ ළමයා හරි බුද්ධිමත් ළමයෙක්. ඒ බුද්ධිමත් ළමයා කියන්නේ කවුද? ඒ අර කියන දේවල් තේරෙන ළමයා. කියන දේවල් තේරුම් නැති වුණාම මොකද වෙන්නේ? උත්තර දෙන්න බෑනේ. උත්තර දෙන්න බැරි වුණාම මොකද කියන්නේ? ඌ මැට්ටා. නේ? එහෙමනේ කියන්නේ. එතකොට දරුවාගේ ප්‍රජාන කුසලතා පදනම් කරගෙන දරුවාගේ ඉගෙනුම් කාර්ය විතරක් නෙමේ පෞද්ගලික ජීවන කාර්ය පවා වෙනස් වෙනවා. දරුවාට පුළුවන්කමක් මේක මොළයේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙතන මොකක් හරි බෝඩ් එකක් හරි මොනවද තිබ්බනම් මට නමුත් මේක මොළයේ ඇතුලේ වෙන්නේ. ඒ කියන්නේ දරුවාට යමක් කියවන දෙයක් තව කෙනෙක් කියන දෙයක් ඉතා හොඳින් තේරෙනවා. මේ තේරෙන දැනුම පාවිච්චි කරලා යාට පුළුවන් වෙනවා එයාගේ මොළයේ සිදුවෙන ස්වයංකීය ක්‍රියාවලියක් කරා. ඒක මේ හිතලා කරන එකක් නෙමෙයි. ස්වයංකීය ක්‍රියාවලියක් කරා ඒකට අදාළ ඊළඟ ක්‍රියාවලිය ගන්න. එතකොට අධ්‍යාපනයේ සාර්ථකත්වය මධ්‍යම මට්ටමකට පෙන්වන. අපි කියන්නේ හොඳ ළමයි කියලා good එකක් තියෙන අය. මේ good කියන ලෙවල් එකේ ඉන්න අය ගොඩක් වෙලාවට ඊටාම හොඳ cognitive skill එකක ඉන්නවා. වැදගත් දේ ඒක නෙමෙයි. මේ පුංචි කාලෙම මේ cognitive skill කියන එක වර්ධනය කරගන්න ළමයි. මොකද මේක පුංචි කාලෙම වර්ධනය කරන්න ඕන. මේක අවුරුදු 3 ඉඳන් 7 8 වෙද්දි ළමයා තුල ඉතා හොඳින් වර්ධනය කරන්න ඕන. නැත්තම් පස්සේ අල්ලගන්න අමාරුයි. ඉතාම අමාරුයි. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රජානන හැකියාවන් ජීවිත කාලය පුරාම හැදෙන්නේ නැහැ කියලා. ඒක අපි ජීවිත කාලය පුරාම හැදෙනවා. නමුත් මේකේ බහුතර කොටසක් දරුවා තුල හැදෙන්නේ අවුරුදු 3 ඉඳන් අවුරුදු 8 වගේ කාලය තුල. එතකොට මේ වයස තුල දරුවා මේ ප්‍රජානන හැකියාවන් වර්ධනය කරගත්තොත් එයාට ලැබෙනවා තව හැකියාවක්. මේ cognitive skill දියුණු කිරීම නිසා අපි cognitive skill දියුණු කිරීම නිසා ඒක cognitive skill දියුණු නැත්තම් බෑ. cognitive skill දියුණු වුණොත් එයාගේ ගොඩ නැගෙනවා තව එකක් අපි ඒකට කියනවා metacognitive skill කියලා. ඒකේ තව සුපිරි තලයක්. metacognitive skill කියලා කියන්නේ තමන් ඉගෙන ගන්න දන්නවා විතරක් නෙමෙයි ඉගෙන ගන්න විදිහක් දැනගන්නවා. තනියම ඉගෙන ගන්න පුළුවන් දරුවාට. ටියුෂන් යන්න ඕනෙත් නැහැ. මං කියන්නේ ලංකාවේ දරුවන්ට මෙටාකොග්නිටිව් ස්කිල් මට්ටමට අපිට ඉස්කෝලේ 5 පන්තියේදී ළඟා කරගන්න පුළුවන් නම් ලෝකෙ හිම තමයි. ලෝකේ කරිකියුලම් හදලා තියෙන්නේ දරුවාට ප්‍රාථමික අවධිය අවසාන වෙද්දී දරුවා තුලේ මෙටාකොග්නිටිව් ස්කිල් කියන එක හැදෙන විදිහට පදනම් කරගෙන මෙටාකොග්නිටිව් කියලා තියෙන ළමයට ඉගෙන ගන්න විදිය දන්නවා. දැන් මොනවද අපි දන්නවා අපි හැමෝම ටියුෂන් වගේ දේවල් කරන අය ඉන්නවා. ඒක ගැන විවේචනයක් නෙමෙයි. මොනවද අපේ ටියුෂන් ගුරුතුමා කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ කියවලා මේකට උත්තරේ හොයාගන්න විදිය දරුවා දන්නේ නැහැ. ඒකනේ. ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න විදිය දරුවට තේරෙන්නේ නැහැ. වැඩිහිටියා කරන්නේ අපේ ටියුෂන් ගුරුවරයා කරන්නේ ගොඩක් වෙලාවට මේකට උත්තරය එයා වඩා ලේසියෙන් ගන්න විදියක් හිතනවා. මොකද එයාට යම් කිසි ප්‍රමාණයක මේක වැඩි විදියට යම් ප්‍රමාණයක ලැබෙන නිසා. එයා කරන්නේ මේක ලේසි කරනවා. මොකද එයා දන්නවා මෙන්න මේක තමයි ඉගෙන ගන්න ලේසි විදිය කියලා. එතකොට එයා අපිට උත්තරේ දෙනවා. ඒ අපිට ඒ උත්තරේ කරන විදිය දුන්නාම මේක කරන්න මේක කරන්න මේක කරන්න මේක කරන්න මේක කරන්න කිව්වහම අපිට අවශ්‍ය වෙන්නේ අපේ ප්‍රජානන හැකියාවන් පාවිච්චි කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ අනුගමනය කරන්නට විතරයි. අපි අනුගමනය කරනවා. ඒ අනුගමනය කරන්නට අපි ගන්න තීරණය සහ පුරුද්ද අපේ ජීවිතයේ ඉතුරු සියලු දේවල් වලදී තීරණය වෙනවා. මේක මේ ප්‍රශ්නයකට උත්තර ලිවීමේදී විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි සමාජයට ගියාමත් වෙන වැඩක් කරද්දිත් ඔෆිස් එකකට ගියාමත් එහෙම තියෙනව නේද? අපි සමහර තැන් වලට ගියාම ඔයා ඇයි මේක කරේ? අපේ බොස් එහෙම කිව්වා. බොස්ගේ ඇහුවේ නැද්ද? ඇයි එහෙම කරන්නේ? මේක හරි නෑ වගේ. නෑ ඉතින් බොස් කිව්වම අපි ඕක ඉතින් අහගෙන කරනවා. එහෙම කියනවා. හැමතැනම එහෙම වෙන්නේ නෑ. කවුරුත් මේ බොස් එක්ක රණ්ඩු ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ?
Tamanට ඒක තේ හරියට ඇඟට දැනුනේ නැත්නම් Tamanට අහන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇයි එහෙම කරේ කියලා. බොස් ඇයි එහෙම වෙන්නේ? කොහොමද මේක කරන්නේ? මීට වඩා මේ විදිය හොඳ නැද්ද? අපිට සමහර වෙලාවට මේ මෙටාකොග්නිටිව් එක දියුණු වෙලා නැති නිසා අපි වැඩි හිටියෝ වුණාමත් අපිට සිද්ධ වෙනවා අර ෆලෝවර්ස්ලා වෙන්න. කවුරු හරි කිව්වම මම අනුගමනය කරලා ඒක කරලා දෙනවා. ඒකෙන් ඒ කරන වැඩේට වෙන සේවයත් අඩුයි. අපිට වෙන සේවයත් අඩුයි. අපිට වැඩේ බාර දෙන කෙනාට සේවයත් අඩුයි. ඇයි? අපි වැඩේ බාර දෙන කෙනා දන්නවා මම මොනවා හරි කරලා දුන්නාම එයාලා ඒක බාර ගන්නවා කියලා. එයාත් වැඩිපුර හිතලා වඩා හොඳ දෙයක් කරන්න මහන්සි වෙන්නේ අඩුවෙන්. අපිත් ඒ වගේ තමයි. ඒ නිසා දරුවාට සමස්ත වර්ධනය ගැන කතා කරනකොට දරුවාට ඊටාම වැදගත් විශේෂේෂ්ත්‍ර තුනක් තියෙනවා. ඒ තමයි දරුවාගේ motor skill. ඒක තමයි එක. දෙවෙනි එක තමයි දරුවාගේ social emotional skill. තුන්වෙනි එක තමයි cognitive skill. එතකොට අපි කවුරු හරි කෙනෙක් මෙතන ඉන්න දරුවා ගැන එහෙම හිතනවා. දරුවා සමස්ත වර්ධනය කියලා කියන්නේ මොකද්ද? එකක් තමයි දක්ෂ දරුවෙක් වෙන්න ඕන. අනිත් එක හොඳ දරුවෙක් වෙන්න ඕන. ඕකනේ අපි කියන්නේ. සමස්ත වර්ධනය කියලා කියනකොට අපි අපේ සාමාන්‍ය වචනෙන් කිව්වොත් අපි වචන දෙකයි. දක්ෂ වෙන්න ඕන, හොඳ වෙන්න ඕන. නේද? දැන් අපි සමහරලාට දකිනවා දක්ෂ දරුවෝ. හැබැයි හොඳමද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි සමහරලාට දකිනවා ඉතා හොඳ දරුවෝ. හැබැයි දක්ෂද නැද්ද කියලා ෂුවර් නැහැ. මොකද වෙලා තියෙන්නේ? මේ හැම දෙයක්ම බැලන්ස් එකේ ගිහිල්ලා නැහැ. එතකොට අපි මේ කතා කරන වයස් කාණ්ඩේ විශේෂයෙන්ම ළමා සාහිත්‍ය පරිශීලනය කරන වයස් කාණ්ඩේ ඉන්න දරුවන්ගේ මේ හැකියාවන් තුනම වර්ධනය කර ගැනීමට ළමා සාහිත්‍යයෙන් උපකාරයක් වෙනවා. ඒ නිසා තමයි අපි මේ දරුවන් සමග කියවමු කියන එක අපි චුට්ටක් කතා කරමු. කියවනවා කියන එකේ තේරුම මොකද්ද කියලා. නමුත් ළමා සාහිත්‍ය දරුවාට ඊටාම පුංචි කාලයේදී හඳුන්වා දීම හරහා අවිධිමත් තලයේ අපිට පුළුවන්කමක් ලැබෙනවා දරුවාගේ මේ කුසලතාවයන් තුනම වර්ධනය කරන්න. දැන් මම මේකට උදාහරණ කියන්න තමයි ලැහැත්ති වෙන්නේ. විශේෂයෙන්ම අපි හැමෝම හරි මේ අධ්‍යාපනය සම්බන්ධව කතා කරද්දී ලංකාවෙත් මම දැකලා තියෙනවා ගොඩාක් අපේ වගේ රටවල හරි අපි ඉන්නේ පින්ලන්ත ලෝලියෝනේ ඉන්නේ. අපි පින්ලන්තේ ගැන හරි ලෝලිත්වයක් තියෙනවා. අපි කියන පින්ලන්තේ වගේ වෙන්න ඕන, පින්ලන්තේ මෙහෙමයි, පින්ලන්තේ අර එහෙමයි කියලා ගොඩාක් කියනවා. ඔබ පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන උනන්දුවක් දක්වනවා නම් ඔබ ඒ සම්බන්ධව බලපුවාම අපි හරි ප්‍රසිද්ධිය තව කියන කතාව තමයි බලන්නකො අවුරුදු 7 වෙනකන් එහෙ ළමයි ඉස්කෝලේ යන්නේ අපේ ළමයි නම් හරියම කියලා විවිධ කතා කියනවා අපේ වැඩිහිටියෝ. එයාලගේ අවුරුදු 3 ඉඳන් 7 වෙනකන් ඊටාම විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා. එයාලා ඒක හඳුන්වන්නේ අවිධිමත් අධ්‍යාපනය කියලා. ඇයි? ඉන්ස්ට්‍රක්ෂන් රුටීන් එකක් නැහැ. සිස්ටමැටිකලි හදලා නැහැ. හැබැයි ඒක හදා ගන්න ඕන සමස්ත විෂය පරාසයක් එයාලා හදලා තියෙනවා. මේ විෂය පරාසය ගොඩ නැගිලා තියෙන්නේ කාරණා දෙකක් මත. එකක් සමාජ ඇසුර, ගෙදර, සමාජය, පරිසරය, යාළුවෝ එයාලත් එක්ක ඉඳලා මොනවද එයා ඉගෙන ගන්නේ? ඊතුරු කොටස ළමා සාහිත්‍යය. ඔන්න ඔය දෙකෙන් තමයි දරුවාගේ ඒ අවුරුදු 3 ඉඳන් අවුරුදු 7 දක්වා අපි කතා කරන පාසල් යන්නට කලින් දරුවාට ඔය පින්ලන්තේ වගේ පින්ලන්තේ විතරක් නෙමෙයි අපි මේ හැමෝම පින්ලන්තේ ගැන කතා කරන හින්දා මම ඒ උදාහරණයක් කිව්වේ රටවල් කීපයක්ම තියෙනවා ඒ වගේ උත්සාහ කරන. ඒ වගේ රටවල් වල මොකද ඒක තමයි ඒ දරුවන්ට හදන පදනම. මේ කාලේදී දරුවෝ තුල මෙන්න මේ කුසලතා තුනම හදනවා. මොනවද? motor skill, කායික අපි දැන්ට නිකන් කායික කියන වචනේ දාගෙන තියාගමු. ඒකට ටෙක්නිකල් ටර්ම් එකක් ඇති. ග්ලොසරියක් හදද්දී අපි බලමු මේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ග්ලොසරියෙන් අපිට මේ වචනේ හරි වචනේ හොයාගන්න පුළුවන්ද කියලා. නමුත් එතන තියෙනවා මේ motor skill කියලා එකක්. ඊට පස්සේ තියෙනවා social emotional skill කියලා එකක්. ඊට පස්සේ තියෙනවා cognitive skill එකක් කියලා. දරුවා පින්ලන්තේ වගේ රටවල කියන්නේ ඒ වගේ රටවල් කීපයක් තියෙන නිසා දරුවා එක ශ්‍රේණියට විධිමත් පාසල් අධ්‍යාපනයට ඇතුල් වෙනකොට දරුවා තුල මේ හැකියාවන් තුනම වර්ධනය කරලා තමයි එන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ළමයි එකේ පන්තියේදීත් හරි ස්මාර්ට් කියලා. ඇයි? ස්මාර්ට් වෙන්න අවශ්‍ය ගුණාංග තුන තමයි අපි මේ කියන ගුණාංග තුන. එතනින් පස්සේ මොනවද ළමයි ලබා ගන්නෙ? විෂය දැනුම, ඉගෙනීමේ දැනුම, විවිධ විෂය කාරණා. එතනින් පස්සේ ගොඩාක් ස්මාර්ට් වෙන දේවල් ඉගෙන ගන්නව අඩුයි. ස්මාර්ට් වෙන දේවල් උගන්වනවා. නමුත් ඒවල යම්කිසි
අඩුවීමක් තියෙනවා දරුවෝ යම් යම් ශේෂ්ත්‍ර වලට නිශ්චිතව ගමන් කරනවා. පරිසරය ඉගෙන ගන්නවා, ගණිතය ඉගෙන ගන්නවා, විද්‍යාව ඉගෙන ගන්නවා. හැබැයි අර පුංචි කාලේම අර පදනම හදලා තියෙන නිසා ලොකු වෙද්දි අරවට තියෙන අවධානය චුට්ට අඩු වෙනවා. අධ්‍යාපනයේ කරිකියුලම් එකෙන් අරව චුට්ට අඩු කර ගන්නවා. නතර කරන්නේ නැහැ. මොකද මේක චුට්ට ප්‍රැක්ටිස් කරලා යන්න එපා. එතකොට පහේ පන්තියේ ඉන්න දරුවා විද්‍යා විෂය ඉගෙන ගනිද්දී දරුවාට ප්‍රයෝජනවත් වෙනවා කාරණා තුනක්. ඒ තමයි මොටර් ස්කිල් එක ප්‍රයෝජනවත් වෙනවා, සෝෂල් ඉමෝෂනල් ස්කිල් එක ප්‍රයෝජනවත් වෙනවා, කොග්නිටිව් ස්කිල් එක ප්‍රයෝජනවත් වෙනවා. දැන් පොඩි කාලේ ඉගෙන ගත්ත මේ කුසලතාවයන් තුන එයාගේ අධ්‍යාපන කාර්ය සඳහා එයා පාවිච්චි කරනවා. ඒ නිසා කවදාවත් ඒ ආයුධ මොට වෙන්නේ නැහැ. ඉගෙනගෙන ඉවරලා නිකන් ඉන්නේ නැහැ. ඒවා නිතර පාවිච්චි කරනවා. කරිකියුලම් එක හදලා තියෙන්නේ නිතර පාවිච්චි වෙන්න. දැන් මේ කුසලතා නැත්තුනොත් එයාලට අර මට්ටමේදී පවතින්නට බෑ. ඇයි? ඒ හදලා තියෙන්නෙම මේ කුසලතා පාවිච්චි කර ගැනීම සඳහා. එතකොට අපි දරුවාගේ සමස්ත වර්ධනයක් ගැන අපේ රටේ සමස්තයක් විදිහට හරි අපේ පෞද්ගලිකව අපේ ගෙදර ඉන්න දරුවා හරි එහෙම නැත්නම් අපේ පාසලේ ඉන්න දරුවා හරි අපේ පෙර පාසලේ ඉන්න දරුවා හරි අපේ අක්කාගේ දරුවා හරි නංගිගේ දරුවා හරි අයියාගේ දරුවා හරි මේ කවුරු හරි අපි දරුවෙක් ගැන ඒ දරුවාගේ සමස්ත වර්ධනය ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම අපි මේ කාරණා තුන අනිවාර්යයෙන්ම සිහියේ තබාගත යුතුමයි. ඊටාම අරමුණු සහගතව purposefully අපි අරමුණු සහගතව මේ කොටස් තුන ගැන ක්‍රියාශීලී වෙන්නට ඕන. උදාහරණයක් විදිහට අපේ පාසල් ක්‍රමය තුලවත් ප්‍රාථමික අධ්‍යාපන ශාස්ත්‍රය තුලවත් පෙර පාසල් ක්‍රමය තුලවත් නැහැ ස්ක්‍රීනින් සිස්ටම් එක. ඒ කියන්නේ දරුවාගේ ඇඟිලි හොඳට වැඩ කරනවද? දරුවාගේ කන හරියට ඇහෙනවද? දරුවාගේ ඇස් හොඳට පේනවද කියලා බලන්නේ නැහැ. මන් දන්නේ එහෙම තියෙන පාසලුත් සමහර වෙලාවට ඇති. නමුත් සමස්තයක් විදියට ගත්තාම අපි එහෙම අවධානයක් යොමු කරන්නේ නමුත් අපි අර කිව්වා වගේ මොටර් ස්කිල් දරුවාගේ කොච්චර හොඳයිද කියලා බලන්න නම් අපි පෙර පාසල් අවසාන වෙලා දරුවා විධිමත් පාසලට යන්න කලින් මේ ටෙස්ට් එක කරන්න ඕන. ඔබට දැන් පුළුවන් අඩු ගානේ ඔබේ දරුවව පෞද්ගලිකව දොස්තර කෙනෙක් ළඟට එක්කන් ගිහිල්ලා මේක කරව ගන්න. මගේ මොකුත් ප්‍රශ්නයක් පේන්නේ නැහැ. හොඳට ඉන්න දරුවෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න තියෙන දරුවෝ නෙමෙයි මෙතනට එක්කන් යන්නේ. ගිහිල්ලා බලන්න ඕන මේ වයසට සාපේක්ෂව මගේ දරුවාගේ ඇස් හොඳට පේනවද? ඇස් හොඳට පේන්නේ නැති වුණොත් පොඩ්ඩක් මොකද වෙන්නේ? එකේ පන්තියට ගියාම දරුවට හම්බ වෙනවා පිටිපස්සේ ආසනයක්. ඉස්සරහට එන්න බැරි වුණොත් එහෙම දරුවාගේ අධ්‍යාපනයේ යම් ප්‍රමාණයකට මග හැරෙනවා. එයාට සමහරවිට පොඩ්ඩක් ටීචර් එක තරහකුත් එනවා. ඇයි ටීචර් මාව ඉස්සරහට දැම්මේ නැත්තේ? මේ පුංචි දරුවන්ට ගොඩාක් මේ ලොජිකලි හිතලා ගන්න බෑනේ. මට පේන්නෙත් නෑ ටීචර් මාට පිටිපස්සෙන් ඉන්න කිව්වා. පන්තියේ බයට කියන්නෙත් නෑ මට පේන්නේ නෑ කියලා. සතියක් දෙකක් යද්දි දරුවාගේ ඉගෙන ගන්න තියෙන මොටිවේෂන් එක නැතුව යනවා. සමහරවිට ඊටාම ඉක්මනින් දරුවා යම් කිසි ඉගෙන ගන්නට ආසාවක් තිබිච්ච දරුවෙක්ගේ සිට ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැති දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපේ පාසල් පද්ධතිය දන්නවනම් මගේ මේ ඉන්න 25 දෙනාගෙන් මේ 3 දෙනාට මේ දෙන්නට පේන්නේ නැහැ නේ. ඇයි? ඒ දෙන්න කන්නඩි දාලා ඉන්නෝනේ. එතකොට මේ දෙන්නව මං ගන්න ඕන ටක් ගාලා පන්ති ඉස්සරහට. මෙයාට පොඩ්ඩක් කන් ඇහෙනව අඩුයි වගේ ඒක තමයි දොස්තර මට කිව්වේ. ඒකට ප්‍රතිකර්ම වෙනම යනවා. හැබැයි ගුරුවරයා මොකද්ද කරන්නේ? අම්මා තාත්තා මොකද්ද කරන්නේ? එයාව ටිකක් ළඟට ගන්නවා. තේරෙනවද? එයා මොන හරි දෙයක් අහලා උත්තරයක් දුන්නේ නැති වුණාම ඒ කන් ඇහෙන්නේ නැද්ද? බීරිද කියලා අහන්නේ නැහැ. එයා දන්නවා එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සමහරවිට ගුරුවරයා ටිකක් හයියෙන් කියනවා. එහෙම නැත්නම් කියනවා ඔයා ඉස්සරහට එන්න කියලා. එතකොට යම් ඊටාම වැදගත් අධ්‍යාපනික තීරණ ගැනීමේදී මේ මොටර් ස්කිල් කියන එක ටෙස්ට් කරලා තිබීම ඊටාම වැදගත්. චාලක කුසලතා. හරියට හරි. වචනේ හරි. චාලක කුසලතා. මට මතක නැතුව තිබුණේ වචනේ චාලක කුසලතා. මොටර් ස්කිල් කියන්නේ චාලක කුසලතා. ඒකට දරුවට යම් කිසි එහෙට මෙහෙට කරගන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා. එතකොට මේවා ටික අපි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගන්නටම ඕන. එතකොට ඔබ ඔබේ දරුවාගේ සමස්ත වර්ධනය බලාපොරොත්තු වෙනවා නම් පළවෙනිම දේ දරුවා හොඳට ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. නමුත් බලන්න දරුවාගේ මූලික චාලක කුසලතාවයන්
කොහොමද වැඩ කරන්න කියලා. ඒ නිසා තමයි අර පෙර පාසල් වල දෙන්නේ කඩදාසි අඹරන්න ඉරන්න කියලා. ඒ දෙන්නේ ලස්සනට අලෝකන ඇවිල්ලා එක්සිබිට් කරන්න නෙමෙයි. ඒ නිසා තමයි ගොඩාක් අය විරුද්ධ මේක ඉතාම ප්‍රසිද්ධ වෙන එකක්. මට මේ ළඟදි දවසකත් තාත්තා කෙනෙක් හම්බෙලා මට කිව්වා මගේ දුව දවසක් ඉස්කෝලේ ඉඳන් කරගෙන ආව හරීම ලස්සන නිර්මාණයක්. මම පුදුම වුණා කිව්වා මේ මගේ දුවට කොහොමද මෙච්චර හොඳට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. පස්සේ ගිහිල්ලා ගුරුවරයාත් එක්ක කතා කරපුවාම භාගයට භාගයක් කරලා තියෙන්නේ ගුරුවරයා. මොකටද? දෙමව්පියන්ව සතුටු කරන්න. හෝම්වර්ක් එකක් දුන්නාම මොකද වෙන්නේ? ඕකේ අනිත් පැත්ත වෙනවා. අම්මා හරි තාත්තා හරි කරනවා ගුරුවරයාව සතුටු කරන්න. මේ ළමයා හරි හොඳයි මේ බලන්න ෂෝක් එකකට කරන් ඇවිල්ලා ඉතින් අනිත් ළමයි ඉස්සරහා ඒ ළමයාට මේ වෙනවා. එතකොට විශේෂයෙන්ම පෙර පාසලේදී කොහෙදී හරි දැක්කොත් වගකීම් සහගත වැඩිහිටියෙක් ලෙස ඔබේ දරුවා වෙන්න ඕනෙත් නැහැ. නමුත් වගකීම් සහගත වැඩිහිටියෙක් ලෙස ඒකට එක හෙලාම එතනදීම විරුද්ධ වෙන්න. ළමයාට පෙර පාසලේදී දෙන ඔය පුංචි ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම දරුවා කළ යුතුමයි. ඒ දරුවා කලේ නැත්තම් දරුවාගේ මේ චාලක හැකියාවන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර මේ වැලි අල්ලන්න දෙන්න, වැලි අත ගන්න දෙන්න, මැටි අත ගන්න දෙන්න අර මේ කියලා කියන්නේ. අවුරුදු 2කට විතර කලින් මගේ මිත්‍රයෙක් ගියා නවසීලන්තේ. ලංකාවේ ඉඳලා එයාලා මේ රට අතහැරලා නවසීලන්ත ගිහිල්ලා මට කියනවා මාර වැඩක් ඉතින් නවසීලන්තේ ඉතාම හොඳ අධ්‍යාපනයක් තියෙනවා කියලා තමයි අපි ගියේ. ඉස්කෝලේ ගිහිල්ලා මේ ළමයාට දවසෙන් භාගයක් දෙන්නේ මැටි වැඩලු. මැටි අනන්න, මැටි කරකවන්න, මැටි බෝල කරන්න. එයාලා පුදුම වෙලා. ලංකාවේ නම් අපි මචං මැටි අල්ලන්නවත් දුන්නේ නැහැ කිව්වා. හැබැයි දැන් එහෙ ගිහිල්ලා මැටි වැඩ තමයි කරන්නේ. ඇයි? ඒ පාසල් පද්ධතිය සමහරවිට අඳුරගෙන තියෙනවා මේ දරුවාගේ මේ චාලක හැකියාවන් වර්ධනය වෙලා අඩුයි කියලා. එතකොට ඒකට අවශ්‍ය ප්‍රතිකර්මය තමයි අර වගේ අත් වලින් වැඩ කරන්න, ඉරන්න, මේව කරන්න, කරකවන්න. එහෙම දුන්නාම දරුවාගේ මේවා ටික වැඩ කරනවා. එතකොට අපි කොහොමද දැන් ළමා සාහිත්‍යයෙන් දැන් ඔන්න මැටිත් නැහැ. ගේ ඇතුලේ ඉන්නේ ළමයා. හිතන්නකෝ මේ වගේ સંદર્ભයක කොහොමද මේ ළමා සාහිත්‍යයෙන් මේ වැඩේ කරන්නට පුළුවන්. ළමා සාහිත්‍යයේ මේ වෙනුවෙන්ම නිර්මාණය කරපු පොත් වර්ග තියෙනවා. නැවතත් අවාසනාවකට වගේ මම හිතන්නේ මම මේ කතාව හැමදාම මගේ සාකච්ඡාවලදී කියනවා අවාසනාවකට වගේ ලංකාවේ එවැනි පොත් නැත. එකක්වත් නැත. එහෙන් මෙහෙන් ඔය පරේක්ෂණ මට්ටමේ මම දන්නවා මොරටු විශ්වවිද්‍යාලයේ යම් පරේක්ෂණ ඔය ළමා සාහිත්‍ය සම්බන්ධව පරේක්ෂණ සහගත යම් වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. එයාලගේ එක ඩිපාර්ට්මන්ට් එක මමත් එතනට සමහර වැඩවලට සහභාගී වෙනවා. එයාලා යම්කිසි පරේක්ෂණාත්මක මට්ටමේ මේ වගේ වැඩ ටිකක් කරලා තියෙනවා. කවදාවත් මේ කිසිම නිෂ්පාදනයක් මාස් ප්‍රොඩක්ෂන් එකක් විදියට වෙළඳපොළට ඇවිල්ලා නැත. එතකොට අපිට තියෙන මේ සාමාන්‍ය පොත් දැන් මේ අපේ තියෙන මගේ පොතක් පෙන්නපුවම නිකන් හරි නෑ වගේත් නේ කවන්නේ බලමු අපි නිකන් ඊට වඩා නිකන් ලේසි පොතක් පෙන්නන්න පුළුවන්ද කියලා. මෙන්න මේ වගේ පොත් තියෙනවා. මේක ලංකාවේ පොත් නෙමෙයි. නමුත් මෙන්න මේ වගේ පොත් නේ අපේ තියෙන්නේ නේ. අපේ පොත් මේ වගේ නේ. දැන් මෙන්න මේ වගේ පොතකින් මේ වැඩේ වෙන්නේ නෑ. ඇයි? ළමයාට මේක හරියට තදින් අල්ලපු ගමන් මේ පොත මේ චොප්ප වෙනවා. එතකොට ළමයාගේ මේ අතට මේ පොතකින් සේවයක් වෙන්නේ මේ පොත් වලින් වෙන විශාල වෙන සේවාවන් ගොඩක් තියෙනවා. නමුත් අතකොට අපි ළඟ දැනට මේ වෙළඳපොලේ තියෙන පොත් වලින් ඔය චාලක හැකියාවන් කියන දේවල් වල සහ විශේෂයෙන්ම පෙර පාසල් වල ඉන්න දරුවන්ට ලබාගත හැකි සේවය ඉතාම අවමයි. එතකොට ලංකා වෙළඳපොලේ තියෙන ප්‍රධානතම හීනතාවයක් කියන්නේ ගැප් එකක් තමයි මේ ළමයාගේ චාලක හැකියාවන් වලට ගැලපෙන පොත් වර්ග නැහැ. මේ පොත් වලට විවිධ නම් කියනවා. මේ පොත් වලට ගොඩාක් අය පාවිච්චි කරන පොදු ටර්ම් එක තමයි novelty book කියලා. ඒකට කියන්නේ නවතාවයෙන් යුත් පොත් කියලා. මේ නවතාවයෙන් යුත් පොත් කියන ඒවට සමහර පොත් තියෙනවා සමහරු කියනවා මේවා ටච් බුක්ස් කියලා. මෙහෙම අත ගාපුවාම දරුවාට යම් ටෙක්ස්චර් අතු ගන්න. මේ මොකක්ද? මේක ගොරෝසුයි. මේ මොකක්ද? මේක සිනිදුයි. ඒ වගේ ඒවා තියෙනවා. දැන් සමහර ඒවා තියෙනවා දරුවන්ට පොඩි මෙහෙම ඔබන්න පුළුවන්.
මගේ ළඟ ඉතාලම ප්‍රසිද්ධ මෙන්න මේක ලියා ගන්න හැමෝම Tamanට උමනාවක් තියෙනවා නම් පොතක නමක් තියෙනවා press here. press here. මෙතන ඔබන්න මෙතනින් ඔබන්න කියලා පොතක් තියෙනවා. ඒ පොතේ දරුවාට මේ පොත ඇතුලේ යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට මේ ළමයා මේ පොතේ එබ්බුවට මොකුත් වෙන්නේ නැහැ. නමුත් රතු පාට ඩොට් එක ඔබන්න. ඊට පස්සේ නිල් පාට ඩොට් එක 3 පාරක් ඔබන්න. එහෙම කියලා උපදෙස් දෙනවා. එතකොට මේ වගේ පොත් හදලා තියෙන්නේ දරුවාගේ මේ motor skill කියන එක පදනම් කරගෙන. ඊට පස්සේ තියෙනවා තව පොත් වර්ගයක් pop up books කියලා. මේ pop up books කියන එකේදී අර පොත මෙහෙම උඩට ආපුවාම ඊට පස්සේ මේකේ අපිට යම් දේවල් බලන්න පුළුවන්. මේක හිමීට අල්ලලා මෙහෙම පාත් කරලා ලස්සනට තියෙන එකම විශාල කාර්යභාරයක්. දරුවෙකුට පුළුවන් නම් හිමීට මේ pop up එක හරියට නමා ගන්න ඒකම කුසලතාවයක්. එතකොට ඒව හදලා තියෙන්නේ මේ නිකන් පුක් ගාලා උඩට ආවට පස්සේ නිකන් ෂෝක්නේ කියලා පුදුම වෙන්න විතරක් නෙමෙයි මේක ඇතුලේ දරුවාගේ ඉවසීම හිමින් මේ වැඩේ කිරීම මේව හැම දෙයක්ම මේ චාලක කුසලතාව වලට බලපානවා. නමුත් අපි වගේ ඒව ටිකක් හරි අමාරුයි අපි වගේ චූටි මාකට් එකක කරන්න. මොකද විශාල වියදමක් යනවා. පොත් ගන්න පිරිසක් නැහැනේ නේද? අපේ හරිම අඩුයිනේ පොත් ගන්න පිරිස. මම හැමදාම කියනවා මේක. ඒ කියන්නේ දරුවෝන්ගේ මොලේ ගැන හිතන දෙමව්පියෝ මොකද කරන්නේ? දුප්පත් පෝසත් ભેදයකින් නැතුව දරුවාට අනිවාර්යයෙන්ම චිකන් අරන් දෙනවා. අරන් දෙනවනේ. කවුරු හරි දොස්තර කෙනෙක් හරි කවුරු හරි කියලා තියෙනවා චිකන් කාපුවාම හොඳයි ඒ නිසා චිකන් අරන් දෙනවා. අරන් දෙන්නේ නැත්තේ නෑනේ. ඕන දුප්පත් දෙමව්පියන්ගෙන් අහලා බලන්න අපි කෑවේ නැතත් දරුවාට අපි කොහොම හරි චිකන් අරන් දෙනවා කියලා කියනවා. එතකොට කොහොම හරි මහන්සි වෙලා ගන්න පුළුවන් හොඳම කිරිපිටි පැකට් එක අරන් දෙනවා. පොඩි කාලේ ඉඳන් නේද මේ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. කිරිපිටි පැකට් එක අරන් දෙනවා. නමුත් අපි කවුරුත් දරුවාගේ මොලේට මෙච්චර වැදගත් කියලා පරේක්ෂණ දසදහස් ගානකින් ඔප්පු කරලා තියෙන මේ වගේ පොතක් මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලගෙන් ඇහුවොත් එහෙම මට පරේක්ෂණ 3ක් පෙන්වන්න මෙන්න මේ කිරි පැකට් එක ඔයාලගේ දරුවාගේ මොලේට වර්ධනය වෙනවා කියලා පෙන්වන්න කිව්වොත් මං හිතන්නේ නැහැ. කොහෙවත් නැහැ එහෙම. දොස්තරලගෙන් අහන්න අපේ ප්‍රසිද්ධ දොස්තර ලේඛකයා නුවන් තොටවත්ත හම්බුණා මං අහන ওই ප්‍රශ්නේ ගොඩක් වෙලාවට. අනේ මහේෂ් ඕක බොරුනේ. ප්‍රෝටීන් හැමෝටම ඕන තමයි. නමුත් ප්‍රෝටීන් හම්බුණා කියලා හැමතිස්සෙම ඕකෙන් මොලේ වර්ධනය වෙනවා කියලා එකක් නෑ කියලා තමයි යත් කියන්නේ. මේ දොස්තර කෙනෙක්. මෙතන දොස්තරලා ඉන්නවනම් මේක එහෙම නෙමෙයි නම් කියන්න පුළුවන්. ප්‍රෝටීන් වැදගත්. ප්‍රෝටීන් දෙන්න ඕන ළමයිට. නමුත් අපි දරුවාගේ සමස්ත මොලේ වර්ධනය ගැන හිතනවා නම් පරේක්ෂණ ඊතරම් තියනවා ලෝකේ. දැන් භාෂාව මේ තාක්ෂණයේ දියුණු නිසා ඉංග්‍රීසි පරේක්ෂණ අරගෙන ටක් ගාලා මේ AI tool එකකට දාලා පරිවර්තනය කරලා ගන්න පුළුවන් නේ. අරගෙන බලන්න පරේක්ෂණ ඒ තරම් මට්ටමකට තියෙනවා. කොහොමද මේ පොත් දරුවාගේ මොලේ වර්ධනයට උපකාර වෙන්නේ. ඒ නිසා මම කියන්නේ දරුවාට චිකන් අරන් දෙන්න, දරුවාට හොඳ කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න. නමුත් අඩුම ගානේ මේ හැම වැඩිහිටියෙකුටම වගකීමක් තියෙනවා මාසෙකට සැරයක් හරි චිකන් 4 පාරක් ගන්නකොට එක පාරක් හරි පොතක් අරන් දීලා දරුවාට මේ උපකාරය කරන්න. එහෙම වුණොත් තමයි අපේ කර්මාන්තයේ ඉන්න අයට මේ පොත් ප්‍රකාශන කර්මාන්තයේ ඉන්න අයට පුළුවන් වෙන්නේ මේ වගේ හොඳ පොත් හදන්න. මේ වගේ විවිධ පොත් හදන්න. මොකද දැන් එයාලට මේ වැඩේ කරන්න අත තියන්න බෑ. ඇයි? ගැහුවට කවුරුත් ගන්න නැහනේ. ඒ නිසා ඊටාම වැදගත් මේ පණිවිඩය ඔබ දන්න විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් වල පෙර පාසල් ගුරුවරුන්ට බෙදා හදා ගන්න ඊටාම වැදගත්. මේ අභියෝගතා ජය ගන්නට අඩුම ගානේ අපිට පාවිච්චි කරන්නට පුළුවන් පොත් වර්ගයකට අපි කියනවා බෝඩ් පොත් කියලා. ඒ බෝඩ් පොත් කියන ඒවා ඇත්තටම බෝඩ් පොතකුත් නෑ මගේ අතේ දැන් පෙන්නන්න. මේ බෝඩ් පොත කියන එක අඩු ගානේ දරුවට මෙහෙම හයියෙන් අල්ලන්න පුළුවන්. මේ ඇල්ලුවට මුකුත් වෙන්නේ නෑ. මේවල අර කොනවල් මෙහෙම රවුන්ඩ් කරලා තියෙන රවුන්ඩ් ෂේප් කරලා තියෙන්නේ. එතකොට දරුවාට මේව අල්ලන්න පුළුවන්. මේ වැදුනට තුවාල වෙන්නේ නැහැ. මෙහෙම ඇල්ලුවොත් අත තුවාල වෙන්නේ නැහැ. එතකොට දරුවාට මේ පිටු හයියෙන් අල්ලලා මෙහෙම තද කරලා මෙහෙම මේව කරන්න පුළුවන්. දැන් මේවල එහෙම බෑ. මේවා හිමීට මෙහෙම කරේ නැත්තම් පිටු ඉරෙනවා. අර බෝඩ් පොත හදලා තියෙන්නේ කාටද? මේ 3 ඉඳන් 5 වගේ වයස් පිට රටවල නම් මේක ඇත්තටම අවුරුදු 1 ඉඳන් පාවිච්චි කරනවා. අපි මේ 3 කියලා කියන්නේ මේ 1 කිව්වහම කවුරුත් පිළිගන්නෙත් නැහැ ලංකාවේ වගේ රටක අවුරුදු 1 ළමයින්ට පොත් දෙනවද කියලා. නමුත් ඔබ දැකලා ඇති ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කරන තැන්වල අවුරුදු 1 ඉඳන් ළමයින්ට මේ වගේ පොත් දෙනවා. මේවල චූටි කවි තියෙනවා. චූටි චිත්‍ර තියෙනවා. මේව බල ළමයාට පුළුවන් කෙල පෙරපෙරා පොතට කෑම හලහලා පොතට නේද බලන්න. එතකොට අපි මොකද්ද කරන්නේ? අපිට කෙල හලහලා කෑම හලහලා බලන්න පොතක් නැති නිසා අපි ටක් ගාලා ෆෝන් එකෙන්
වීඩියෝ එකක් දාලා දෙනවනේ. දාලා දෙනවනේ. ගොඩක් අය එහෙම තමයි. දැන් මෙතන ඉන්නව නම් තරුණ දෙමව්පියෝ අනිවාර්යයෙන්ම දන්නවා ඕක තමයි කරන්නේ. ඇයි? අර පොත නෑනේ ඉතින්. අපිට වෙන කරන්න දෙයක්වත් නෑනේ. එතකොට මම මේ නොකරන වැඩි හිටියාට දොස් කියනවා නෙමේ. අපිට දැන් choice එකක් නැති මට්ටමටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බයිනවා ටිකක් ලොකු වුණාම මේ ළමයි ෆෝන් වලමයි ඉන්නේ පොතක් කියවන්නේ කියලාත් කියනෝනේ. හැබැයි ඔබට පුළුවන්කමක් තියෙනවා නම් එකේ වයසේ දරුවාට පොතක් දෙන්න, ඒ බෝඩ් පොතක් දෙන්න. මම නම් කියන්නේ සිංහල පොත් නෑ. හැබැයි ඉංග්‍රීසි පොත් ඕන තරම් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් දැන් අපි මේ ෆැෂන් shops වලට ගියාම මෝල් වගේ වට ගියාමත් අපිට දැන් ඉංග්‍රීසි පොත් තියෙනවා. මං කියන්නේ සිංහල පොතක් නැත්තම් කමන්නේ ඉංග්‍රීසි පොතක් හරි දෙන්න. භාෂාව එච්චර වැදගත් නෑ අවුරුදු 1 2 දරුවට ඕක කියවන්න බෑනේ. පින්තූර පෙන්නන්න. මෙන්න හරකෙක් ඉන්නවා, මලක් තියෙනවා, සමනලෙක් ඉන්නවා නේද? අනේ අර ළමයා එන්න ගමන් මීට බත් කටක් දෙකකුත් ළමයාට කවා ගන්න පුළුවන්. නමුත් අපි කරන්නේ ටක් ගාලා වීඩියෝ එකක් දාලා කරනවා. එතකොට අපි විසින් කරමින් ඉන්න යම් වැරදි ක්‍රියාමාර්ගයන් නිසා දරුවා වැරදි පුරුදු වලට යොමු වෙනවා විතරක් නෙමෙයි. දරුවාට අපි අර කිව්ව චාලක කුසලතාවයන් වර්ධනය කර ගැනීමේ හැකියාවත් නැතු වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේ social emotional skill කියන එක. වෙලාව 3යි. තව යන්න හිමින්නේ චුට්ටක්. මම දැන් ලියන් ආව කොලයක දෙපැත්තේ. නමුත් මම තාම පොයින්ට්ස් දෙකයි කතා කරේ. මට හිතෙන ඉක්මනට වෙලාව යනවා වගේ. දැන් අපි ටක් ගාලා බලමු මේ social emotional skill කියන එකට මේ උදාහරණ මම ගොඩක් ගෙනාවා. මේකට මම මේ පොත් ටික නිකන් උඩින් පෙන්නන්නම්. මේ පොත The Rabbit Listen YouTube එකට ගියොත් එහෙම ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ පොතේ තියෙන්නේ මේ පුංචි ළමයා එයාගේ building blocks එකතු කරලා හදනවා ලස්සන මාලිගාවක්. මේ building blocks එකතු කරලා එයාලා මේ මගේ ළඟ ඔරිජිනල් පොත නැහැ. මට හම්බෙච්ච මේ ඩමි එකක් තියෙන්නේ. මේ බලන්න එයා මේ චූටියට මේ එකතු කරලා එයා හදනවා මෙන්න මේ වගේ ලස්සන මාලිගාවක්. building blocks වලින්. එක පාරටම මොකද වෙන්නේ? කුරුල්ල රංචුවක් ඇවිල්ලා මේකේ වැදිලා මේක බිමට කඩම් වැටෙනවා. ඔන්නෝම තමයි මේ කතාව පටන් ගන්න. ඊට පස්සේ මෙයාගේ යාළුවෝ ඉන්නවනේ. අලියෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, එක එක්කිනා එනවා. ඇවිල්ලා එක එක උපදෙස් දෙනවා. ඔයා මෙයාලවට ගහලා එලවන්න තිබ්බේ කියනවා. මේ ළමයා සද්ද නැතුව ඉන්නවා. ඊළඟ එක්කිනා කියලා දෙනවා මම හිටියා නම් එහෙම මම බයිනවා මෙයාලට හොඳටම. ඔයා නොබෙන හිටපු එක අපරාධයක් කියලා කියනවා. ඒත් ළමයා මුකුත් කියන්නේ නැහැ. ඔහොම එයාගේ යාළුවෝ ඇවිල්ලා එක එක උපදෙස් දෙනවා එයාට ඔයා මොනවද කරන්න තිබුණේ කියලා. මුකුත් නැහැ. ඒ අතරේ මෙන්න මේ චූටි හාපැටියා එනවා. හාපැටියා ඇවිල්ලා එයා ළඟින් වාඩි වෙනවා. වාඩි වෙලා එයත් එක්ක ටික වෙලාවක් ඉන්නවා. සද්ද නැතුව. නිශ්ශබ්ද ඉන්න. මට මේ පොත පෙන්වන්න බෑ මේකේ පිටු තැන් තැන් වල තියෙන නිසා. බලන්න මට මේ පිටු පෙරලා ගන්න ටක් ගාලා මේ කුකුල ඇවිල්ලා කියනවා එක එක්කෙනා ඉතින් එයාගේ මේ කෑ ගහන්න තිබුණේ කියලා ඉතින් ලස්සන චිත්‍රات එක්ක මේ පෙන්නනවා. අලිය ඇවිල්ලා කියනවා, කැංගරා ඇවිල්ලා කියනවා. එක එක්කෙනා එක එක ඒවා කියනවා. මේ යාළුවා ඇවිල්ලා මොකද කරන්නේ? මෙයා ඇවිල්ලා මුකුත් කියන්නේ නැතුව මෙයා ළඟින් වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවක් වාඩි වෙලා හිටියාම එයා නිකන් එයා කියන මාත් එක්ක චුට්ටක් වාඩි වෙලා ඉන්න කිව්වම දෙන්න මෙයා දැන් වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවක් ගියාම එයාගේ නම ටේලර්. ඔහොම වාඩි වෙලා හිටියාම ටේලර් එක පාටම නැකිලා කියනවා මට අර එලට ගහලා එලවන්න තිබ්බේ, මට අර එලට බනින්න තිබ්බේ, මට අර එලට පයින් ගහන්න තිබ්බේ කියලා. දැන් අර එයාගේ යාළුවෝ එයාට කිව්ව දේවල් ටික තියෙන්නේ. ඒ ටික ඔක්කොම කියනවා. ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියට පස්සේ දැන් එයාගේ හැඟීම ප්‍රකාශ කරනවා. හාවා කියනවා ඉතින් දැන් එකක්වත් ඔයා කරෙත් නෑනේ. ඕවා කරලා වැඩකුත් නෑනේ. ඒ වුණාට මගේ මාලිගාව නැතුව ගියානේ. ඉතින් අපි ඕක ආපහු හදමුකෝ කියලා. එතකොට මේ දෙන්න අන්තිමට එකතු වෙලා මොකද කරන්නේ? මේ මාලිගාව නැවත ආපහු හදනවා. හැදුවට පස්සේ එයා කියනවා ෂා මේක දැන් තිබුණ එකටත් වඩා ලස්සනයිනේ කියලා. එතකොට මේකට සම්මානිකුත් හම්බුණා ඊට පස්සේ අවුරුද්දේ. මේක ඊටාම වැදගත් පොතක් ඔය අපි කියන සමාජ
සංවේදන කුසලතා සම්බන්ධයෙන් ගත්තාම. දරුවා කොහොමද හැඟීම් කලබනාකරණය කරගන්නේ? දරුවා කොහොමද එක එක කවුරු හරි දෙයක් කිව්වහම කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? කොහොමද මේ මොහොතවල වල හැසිරෙන්නේ කියන වගේ කාරණා ගැන ඉතා හොඳ උදාහරණයක්. මේ පොත මේක නම් මම නිතර පාවිච්චි කරලා තියෙන පොතක් ගොඩක් සාකච්ඡාවලදී මේකේ නම මම සහ මගේ බය. කොහොමද අලුත් තැනකට ගියාම නොදන්නා තැනකට ගියාම බය එන්නේ? මේ පොත පටන් ගන්නෙ මට පුංචි යාළුවෙක් හිටියා. එයාගේ නම බය. මම අලුත් ඉස්කෝලේකට ගියා. මේ අලුත් ඉස්කෝලේකට ගියාම මේ චූටි බය ටිකට් මේක පේනවත් දන්නේ නැහැ ඔච්චර දුරකට ඒ නිසා තමයි මම කිව්වේ ළඟට එන්න කියලා. මේ චූටි බය ටික කාලයක් යද්දි ටික ලොකු වෙනවා. මේ ටික ලොකු වෙනවා. මේ අලුත් තැනකට ගියාම එයාගේ යාළුවෝ ගණන් ගන්න නැති වුණාම ටීචර් එයාගේ නම වැරදියට කිව්වහම එයාගේ බය තවත් ලොකු වෙනවා. විවිධ කාරණා නිසා මේ බය ලොකු වෙලා ඒ බය එයාට අනිත් අයත් එක්ක ඇසුරු කරන්න යන්න දෙන්නේ නැහැ. එයා කියනවා එයාලා කවුරුත් ඔයාලට කැමති නැහැ. යන්න එපා සෙල්ලම් කරන්න. ටීචර් ඔයාලට කැමති නැහැ. උත්තර දෙන්න එපා ටීචර්ට. කියලා මේ බය එක දවසක එයාගේ තව යාළුවෙක් ඇවිල්ලා මේ මුකුත් කියන්නේ නැතුව මේ අය දෙන්න එකතු වෙලා මේ ඩෙස් එකක් යට වෙලා හිමීට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ටික කාලයක් ගිහිල්ලා මෙයාගේ මේ බය චුට්ට නැති වෙලා අඩු වෙලා යනවා. අන්තිමේදී මෙයාගේ අර යාළුවා ඉන්නේ. දැන් අර මෙයානේ බය, මෙයාටනේ බය හිටියේ. එක දවසක් මේ දෙන්න සෙල්ලම් කර කර ඉදි ඩොග් ගාලා බල්ලෙක් පයින්නවා. බල්ලෙක් පැන්නාම එයාගේ අර යාළුවා බය වෙලා යනවා. එතකොට එයා දැනගන්නවා බය කියලා යාළුවෙක් ඉන්නේ මට විතරක් නෙමෙයි. එයාටත් බය කියලා යාළුවෙක් ඉන්නවා මේ. එයා දැන් හැංගිලා එයාගේ බය පිටිපස්සේ. මේ අර යාළුවා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා අපි දෙන්නට විතරක් නෙමෙයි. අපි හැමෝටම බල්ලටත් බයක් තියෙනවා. හැමෝටම බය කියන එක චුට්ට තියෙනවා කියලා. එතකොට මේවා ඊටාම වැදගත් සංකල්ප. ළමා සාහිත්‍යයෙන් මේ දැන් සාමාන්‍යයෙන් පුස්තකාලයකට ආපුවාම පන්ති කාමරයකට ආපුවාම අඩුම ගානේ ගුරුවරයෙක් සතියකට එකපාරක්වත් මේ වගේ පොතක් කියවනවා. අපි ওই දරුවන් සමග කියවමු කියන එකනේ අපේ මාතෘකාව. මම ටක් ගාලා ඊළඟට කියන්නම් මොකද්ද මේ දරුවන් සමග කියවමු කියන එකෙන් අපි අදහස් කරන්නේ කියලා. නමුත් අඩු ගානේ ඒ සන්දර්භයන් වල සතියකට එකපාරක්වත් මේ හඬ නගා කියවීම කියන එක. එහෙම නැත්නම් දරුවොත් එක්ක කියවීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට සතියකට එකපාරක්වත් මේ වගේ පොතක් හඳුන්වලා දෙන ළමයා තුල කොතරම් ප්‍රමාණයක් සමාජ සංජානන කුසලතා වර්ධනය වෙනවාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ ඒ වගේ පොතක්. මේක ඉතාම ලස්සන පොතක්. යෝයස් කොහොමද විවිධ වර්ගවල ළමයි යාළුවෝ බවට පත් වෙන්නේ. මේ දෙන්න කතා කරන විදියත් වෙනස්. මේ කළු ළමයෙකුයි සුදු ළමයෙකුයි. හරිම ලස්සනයි. මේවා ඔක්කොම YouTube එකේ තියෙනවා read alouds විදියට හැමෝටම බලන්න පුළුවන් පොත්වල නම් මතක තියාගත්තොත්. මේ පොත පටන් ගද්දි මේ දෙන්න ඈත ඉන්නේ. ඇමරිකාවේ ඉතා ප්‍රධාන ප්‍රශ්නයන්නේ මේ කළු සුදු ભેදේනේ. අපි පහුගිය කාලේ අපි දැනගත්තානේ ගොඩක් අර මේ ෆ්ලොයිඩ්ගේ මරණෙත් එක්ක මේක කාලයක් තිස්සේ යාළගේ තියෙන ප්‍රශ්නයක්. මේ දෙන්න කොහොමද යාළු වෙන්නේ කියලා. මෙයාට යාළුවෝ නැහැ, මෙයාටත් යාළු වෙන්නේ නැහැ. ඔහොම දෙන්න එකතු වෙලා අන්තිමට පොතේ අන්තිම වෙද්දි මේ දෙන්න මේ කොන් දෙකේ ඉඳන් ළඟට ඇවිල්ලා දෙන්න කොහොමද යාළුවෝ බවට පත් වෙන්නේ කියලා. මේ වගේ ඊටාම විශිෂ්ට පොත් තියෙනවා දරුවන්ගේ සමාජ සංජානන කුසලතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ලෝකේ ප්‍රකාශයටපත් වෙච්ච. එතකොට අපිටත් අපේ ළමා සාහිත්‍ය දිහා බලලා ඔබ පොතක් තෝරගන්නකොට ගිහිල්ලා ඔහේ මොකක් හරි පොතක් තෝරගන්නේ නැහැ. තේරුණාද? මට බස් එකට නැග්ගාම මට 103ක් හම්බුණානේ කියලා ගන්නෙත් නැහැ. ආර්ථික අපහසුතා හැමෝටම තියෙනවා. ඒ පිළිබඳ අපිට කිසි විවාදයක් නැහැ. නමුත් ඔබ මුලදී ගන්න එක පොතයි නම් ඒ පොත හොඳින් බලලා කියවලා ඒ පොත තෝරගන්න ඕන. මට හරියටම මතක නැහැ කාගේද කෝට් එක කියලා. නෑ මට හොයාගන්න පුළුවන් වෙයි. මගේ පොතේ කොහේ හරි තැනක තියෙනවා ඒක. චුට්ටක් ඉන්න බලන්න මට ඒ කෝට් එක කියවන්න පුළුවන් නම් හොඳයි. ඒක මෙතනදී ඔන්න මතක තියෙනවා. ඔන්න මේ තියෙනවා. බර්නාඩ් ෂෝ කියලා තියෙන්නේ. ඔබ විසින් කියවා නැති පොතක් කිසි විටක පුංචි දරුවන්ට නොදීම ඔබගේ නීතියක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ඔබ පොත කියවලා නැත්නම් කවදාවත්ම දෙන්න එපා. ඒක ඉතා හොඳ පුරුද්දක්. අනිවාර්යයෙන්ම ඔබ දරුවෙකුට දෙනවා නම් පොතක් ඔබේ දරුවාට වෙන්න පුළුවන්, වෙන කාට හරි වෙන්න පුළුවන්. පොත කියවලා බලලා ඇයි මම මේ පොත තෝරගන්නේ කියලා දෙන්න.
සමහරලාවට ඔබේ දරුවෙක් ඉන්න පුළුවන්, ඔබගේ සහෝදරයෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන්, යාළුවෙක්ගේ දරුවෙක්. එයාලා කියනවා අනේ බලන්නකෝ අපේ පුතාට හරියට කේන්ති යනෝනේ හැමතිස්සෙම. එතකොට ලෝක වෙළඳ පොලේ නම් ටක් ගාලා ඕනනම් ඔබට පුළුවන් මේ කේන්ති යන ළමයෙක් කොහොමද සමාජ සංජානන කුසලතා පිළිබඳ සාකච්ඡා කරන පොතක් අරගෙන ගිහිල්ලා දෙන්න. ඉතින් අපේ වෙළඳ පොලේ තාම පොත් තියෙනවා. නමුත් හරියටම ටක් ගාලා ගිහිල්ලා මෙහෙම පිටම් අඩුවක් තියෙනවා. නමුත් දැන් පහුගිය කාලේ පුරාට මේ වගේ පොත් වර්ධනය වෙමින් තියෙනවා. ඒ නිසා ඔබට පොතක් ගන්න ඕන නම් ඉතාමත් අරමුණු සහගතව පොත් හලකට ගිහිල්ලා ළමා අංශයට ගිහිල්ලා පොත් කීපයක් පෙරලලා බලලා නම දිහා බලලා ගන්න එපා. නම දිහා බලලා පොත් ගන්න එපා. පොත කියවලා බලලා ගන්න පොත. ඔබේ අරමුණු වලට උපකාර වෙනවා නම් විතරක් ඒ පොත මිලදී ගන්න. විශේෂයෙන්ම මම යෝජනා කරන්නේ දරුවන්ට තෙල්ලම් බඩු තෑගි දෙන්න එපා කියලා නෙමෙයි. නමුත් ඕනෑම කෙනෙකුට එකේ වයස එකේ සිට අවුරුදු 15 විතර වෙනකන් දරුවන්ට ඔබ කවදා හරි තෑග්ගක් දෙන්න තීරණය කරනවා නම් ඒ තෑගි කට්ටලයට අඩුම ගානේ එක පොතක්වත් ඇතුළත් කරන්න. සෙල්ලම් බඩු දෙන්න, පාසල් උපකරණ දෙන්න, සපත්තු දෙන්න, ඇඳුම් පැළඳුම් දෙන්න, ඒවා එකක්වත් දෙන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඒ හැම මොහොතකම අඩුම ගානේ එක පොතක් හරි දරුවාට දෙන්න තීරණය කරන්න. එතකොට මේක තමයි අපි කියන්නේ සමාජ සංජානන කුසලතා ළමා සාහිත්‍යයෙන් වර්ධනය කරන්න පුළුවන්. එතකොට දැන් අපි සමස්ත වර්ධනය ගැන කිව්වම අපි දන්නවා චාලක කුසලතා වර්ධනය කරන්න පුළුවන් ළමා සාහිත්‍යයෙන් නේද? සමාජ සංජානන කුසලතා වර්ධනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා දරුවාගේ මේ ප්‍රජානන හැකියාවන්. එහෙම නැත්නම් කොග්නිටිව් ස්කිල් කියන එක වර්ධනය කරන්න. දැන් ඒකට මම උදාහරණ කීපයක් ගන්නම්. A big guy took my ball. මේක හරිම රසවත් පොතක් මේ මෝ විලියම්ස් කියන කෙනාගේ. මේකේ read aloud එක තියෙනවා YouTube එකේ බලන්න පුළුවන්. මේකේ දරුවට මේ ලොකු කෙනා කවුද කියන එක. එයා හිතන් ඉන්නවා අලියා තමයි ලොකුම කෙනා කියලා. අලියාත් හිතන් ඉන්නවා අලියා තමයි ලොකුම කෙනා කියලා. මේ පොතේ ඔහොම යම් ගිහිල්ලා අරයා කියනවා බලන්නකෝ අර ලොකු එක්කෙනා මගේ බෝලේ ගත්තා කියලා. අලියට ඇවිල්ලා කියනවා කම්ප්ලේන් එකක් කරන්නේ. අලියා කියනවා කවුද ලොක්කා? මට වඩා ලොක්කා කවුද මෙතන කියලා. ඔන්න දැන් අලියා යනවා. එයා හිතන් ඉන්නවා එයා තමයි ලොක්කා කියලා. අන්තිමට බලනකොට බෝලේ අරන් තියෙන්නේ කවුද? තල්මහා කෙනෙක්. තල්මහා අලියටත් වඩා ලොකුයිනේ. එතකොට දරුවාගේ මනසට යම් දැනීමක් ලබා දෙනවා කොහොමද සංසන්දනය කරන්න කියලා. එතකොට මේ කොග්නිටිව් ස්කිල් වල හැදෙන ප්‍රධානම දේ තමයි දරුවාට උගන්වන මූලික කුසලතාවයන්. එකක් තමයි කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් එක. කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? කර්මඵලය නෙමෙයි මොකක්ද? හේතුඵලය. යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ යම් කිසි දෙයක් කරනකොටගෙන. මේක නිසා තමයි මේක වෙන්නේ. පුංචි කාලේ ඉඳන්ම දරුවට මේ හේතුඵල සම්බන්ධය කියන්න ඕන. ඒක කතා ඇසුරෙන් හොඳට පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවාට උගන්වනවා ඉන්ෆරන්ස් කියලා එකක්. ඒ කියන්නේ දරුවාට යම් කිසි දෙයක් දිහා බලලා උනේ මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන්. වෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට අර අපි දැන් ආපහු අර මෙතුමා එහෙම කියපු අර කාරණේට ආපුවාම දරුවාට පුළුවන් ගුණා හැරෙනකොට හැරෙන්නේ පොල් පැලේ කණ්ඩ කියලා කියන්න. ඒක කියන්න පුළුවන්කම ලැබෙන්නේ දරුවගේ කොච්චර දුරකට මේ කොග්නිටිව් ස්කිල් වර්ධනය වෙලාද තියෙනවා කියන කාරණේට. ඇත්තටම මගේ මේ පොත නම් ප්‍රොමෝට් කරත් කමක් නැහැ. මේ පොත මම හැමෝටම කියන්නේ ප්‍රොමෝට් කරන්න කියලා. මගේ පොත නිසා නෙමෙයි. මේක විකුණලා මට මං හිතන්නේ ධනවතෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ පොතේ එක පරිච්ඡේදයක් තියෙනවා විශේෂයෙන්ම මේ සමාජ සංජානන කුසලතා සම්බන්ධව. එතකොට මට ගොඩාක් දේවල් විස්තර කරන්න බැරි වුණා මෙතන. ඔබ පුළුවන් නම් ඒ පරිච්ඡේදයත් කියවලා බලන්න. ඒ පරිච්ඡේදයේදී අපි කියන්නේ මේකට කියන්නේ ඉගෙන ගන්න කියලා. ඒ පරිච්ඡේදේ නම තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔබගේ මේ ප්‍රජානන කුසලතාවයන්, දරුවාගේ ප්‍රජානන කුසලතාවයන් වර්ධනය කිරීම. මේ ප්‍රජානන කුසලතාවයන් වර්ධනය කරපුවාම දරුවා ලබනවා සංකල්ප දැනුමක්. අපි සංකල්ප නෙමෙයි උගන්වන්නේ. අපි ළමා සාහිත්‍ය තමයි උගන්වන්නේ. නමුත් දරුවා දකින්නේ සංකල්ප. දරුවාගේ මනස තුළ වැඩ කර. මොකද මොලේ වැඩ කරන්නේ අපි මතු පිට ලෝකේ දකින විදිහ නෙමෙයිනේ. මොලේට වැදගත් වෙන්නේ එයාට දෙන සංඥා. එයා කොහොමද මේ සංඥාවන් විවිධත්වයෙන් වර්ගීකරණය කරගන්නේ කියන එක තමයි මොලේට වැදගත්. එතකොට මේ ප්‍රජානන කුසලතා කියලා කියන්නේ දරුවාගේ මොලේ තියෙන මේ සංකීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන ආකාරය. මේකෙදි මම කිව්වා වගේ ඉන්ෆරන්ස් ස්කිල්,
cause and effect කියන එක, detail, big picture, monitoring, මේ වගේ විවිධ චූටි කුසලතාවයන් මේක දිහා බලලා දරුවාට ඉගෙන ගන්නවා මේ මොකද්ද වෙන්නේ, මෙතන මොකද්ද වෙන්නේ. එතකොට දරුවා දකිනවා මේ ඕනෑම දෙයක big picture කියලා එකක් තියෙනවා, මේ big picture එක ඇතුලේ detail කියලා එකකුත් තියෙනවා. මේ වගේ හඳුනාගත්ත ප්‍රජානන හැකියාවන් සාමාන්‍යයෙන් 15ක් විතර ප්‍රාථමික ප්‍රන්තිකාමරය තුලදී දරුවාට උගන්වනවා. මෙන්න මේ හැකියාව පදනම් කරගත්තොත් තමයි දරුවා කියවීමේ සිට කියවා අවබෝධ කර ගැනීම කියන මට්ටමට යන්නේ. නැත්තම් දරුවාට පුළුවන් කියවන්න. නමුත් කියවලා අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ විෂය සම්බන්ධයෙන් ලියලා තියෙනවා එයා ඇවිල්ලා නියුරෝ සයන්ටිස්ට් කෙනෙක්. එයා how brain work කියලා එයා අරගෙන තියෙන ප්‍රධාන පළවෙනිම උදාහරණය තමයි ආරම්භම කරලා තියෙන්නේ. ඊටාම ප්‍රසිද්ධ පොතක් තියෙනවා ලොලීටා කියලා. ලංකාවෙත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අවුරුදු 20කට විතර කලින් පරිවර්තනය වුණා. කියවන්නට ඊටාම අමාරු පොතක්. හරි අමාරුයි. ඒක පටන් ගත්ත වෙලේ ඉඳන් මොකද මේ ව්ලාදිමිර් නබකොව් ලියන්නේ හරි දීර්ඝ වාක්‍යනේ. කමා දදා අර මේ මොනවද ඒවා අර මැදට අර කනෙක්ෂන් දදා ලියන්නේ. එතකොට එයා මේ පරිච්ඡේදයේ දීලා අහනවා ඔයාලා කී දෙනෙක්ට මේක කියවන්න පුළුවන්ද? එතන ඉන්න හැමෝටම මේක කියවන්න පුළුවන්. හැබැයි ඔයාලා කී දෙනෙක්ට මේක තේරෙනවද? ගොඩාක් අයට ඒක තේරෙන්නේ නැහැ. එතකොට කියවන එකයි කියවා තේරුම් ගැනීම කියන එක. එහෙම නැත්නම් කියවා අවබෝධය කර ගැනීම කියන එකයි දෙකක්. එතකොට අපි ගොඩාක් වෙලාවට අපේ පන්තිවල පාසල්ලේ පන්ති කාමරේ අපි දකිනවා දරුවාට නැකිලා කියවන්න කියනවා. දරුවා දෙනවා ගාලා ටක් ගාලා කියනවා. හැබැයි සමහර ලාවට ප්‍රශ්නයක් ඇහුවොත් Taman කියුවේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද්ද හේතුව? දරුවා තුල අර කියවීමේ අපි ඒකට කියන්නේ linguistic skill. ඒක කියන්නේ වචන කියවන්න ඒවා ඉගෙනගෙන තියෙනවා. හැබැයි එයා අර cognitive skill ටික එයාගේ practice කරලා නැති නිසා එයාට කියවා අවබෝධ කරගන්නට බෑ. ඒකෙන් අදහස් වෙන්නේ මේ cognitive skill හරියට අපි පන්ති කාමරේ මේ cognitive skill එක කියලා උගන්වනවා කියලා. එහෙම කවුරුත් උගන්වන්නේ නැහැ. අපි දන්නවා දැනටමත් පන්ති කාමරවල ඉන්න දරුවෝ සමහර දරුවෝ කියවා අවබෝධ කරගන්නවා. එතකොට මේ cognitive skill කියන එක දියුණු වෙන්න පුළුවන් අවිධිමත් ක්‍රියාවලියන් අරන්. ඒ නිසා තමයි මම අර මේ ෆින්ලන්ත උදාහරණය කිව්වේ. එයාලා 7 ශ්‍රේණියට යද්දි අවිධිමත් අධ්‍යාපනය හරහා දරුවන්ගේ මේ cognitive skill හදලා තියෙන්නේ. එතකොට ළමා සාහිත්‍යය එහෙම පාවිච්චි කළා. එතකොට ළමා සාහිත්‍ය පාවිච්චි කළා සහ සමාජ ක්‍රියාකාරකම් වලින්. එතකොට මේ දරුවාට පුළුවන් වෙනවා තමන් කියවන ටෙක්ස්ට් එක ඉතා හොඳින් අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගත්තොත් විතරයි ඊට පස්සේ දරුවාට පුළුවන් වෙන්නේ ප්‍රතිචාරයක් දක්වන්න. දැන් අපි මේක ගම්මු උදාහරණයක් විදියට කොහොමද දරුවට බලපාන්නේ කියලා. මම මේ උදාහරණය මගේ මේ පොතේ ලියලා තියෙනවා. මේක ටිකක් මගේ මතකේ තියෙන නිසා මම ලේසිත් නිසා මම ඒ උදාහරණයම ගන්නවා. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පුත්තලමෙන් සිමෙන්ති කොට්ට 100ක් පටවගෙන එන ගමන් මේකෙන් 20ක් මීගමුවෙන් බහලා ඒකෙන් තව 10ක් කොහෙන්ද ජායලිනුත් බාලා ඊට පස්සේ වත්තලින් තව 10ක් පටව ගත්තාම කොළඹ එනකොට සිමෙන්ති කොට්ට කීයක් තියෙනවද? ප්‍රශ්නේ. පුත්තලමෙන් සිමෙන්ති කොට්ට 100ක් පටව ගත්තා, මීගමුවෙන් 20ක් බෑවා, ජායලින් තව 5ක් බෑවා, වත්තලින් තව 10ක් පටව ගත්තා. දැන් ඉතුරු කීයද? ඔය වගේ ප්‍රශ්න අහනව නේද? ඈ? සමහර වෙලාවට ළමයින්ට මේකට උත්තර දෙන්න බැරුව යනවා. හැබැයි මේක ගණිත විදියට ලිව්වොත් 100යි 20ක් අඩු කරා 5ක් අඩු කරා 10ක් එකතු කරා උත්තරේ දෙන්න පුළුවන් වෙනවා. දැන් බැරි වෙලාවත් කවුරු හරි ළමයෙක්ට මේකට උත්තරයක් ලියා ගන්න බැරි වුණොත් ඒ දරුවාව සලකනවා ගණන් බැරි වෙච්ච ළමයෙක් කියලා. ලකුණ නැහැ ඒකට. එතකොට ටීචර් කියනවා අයියෝ මේ පොඩි ගානක්වත් හදා ගන්න බැරි ළමයෙක් නෙවා කියලා. මේ මොකද්ද මේ පොඩි එකක් නේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දරුවාට අර දීර්ඝ වාක්‍ය කියවලා අවබෝධ කර ගැනීමේ හැකියාව නැහැ. මේ දරුවා දන්නේ නැත්නම් හලාවත කියන්නේ නගරයක් කියලා. පුත්තලම කියන්නේ නගරයක් කියලා. ජායල කියන්නේ නගරයක් කියලා. එහෙම ළමයි ඉන්න පුළුවන් ඕන තරම්. මම මේ ප්‍රධාන නගර කිව්ව නිසා තමයි අපි හැමෝම දන්නේ. මේකට අපි නොදන්න නගර ටිකක් නම් දැම්මොත් ඈ මට එහෙම එන්නෙත් නෑ අලුවට එහෙම නැති නගර කියන්නේ. හිතන්නකෝ අපි කවදාවත් අහලා නැති නගර 5ක විතර නම් දාලා ඔය ගණන් ප්‍රශ්නේ දුන්නා කියලා.
දරුවෝ දන්නේ නැත්නම් ඒ නගරේ මොකද්ද කියලාවත් මේක ලියා ගන්න බෑ. එතකොට මොකක්ද මේ හදන්නේ ළමා සාහිත්‍යයෙන්, මොකක්ද මේ හදන්නේ කියවීමෙන් පුරුද්දෙන් දරුවාට හදනවා මේ කොග්නිටිව් ස්කිල් සහ අපි ඊළඟට කියනවා ඒකට බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් කියලා. යමක් තේරුම් ගන්නට බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් තියෙනවා. ඒක ළමා සාහිත්‍යයෙන් හැර වෙන සහ මේ එදිනදා සාකච්ඡාවලුත් ගෙදරදී හදන්න බෑ. අම්මයි තාත්තයි කොච්චර ළමයි එක්ක සාකච්ඡා කරත් හදන්න බැරි එකක්. මම ඒකට ආයෙ ගන්න උදාහරණය තමයි වචනයක් හෙලිකොප්ටරේ වගේ වචනයක්. ඉතාලම අමාරුයිනේ පුංචි දරුවෙකුට කියවන්න හෙලිකොප්ටරේ. අමාරු වචනයක් නේද කියවන්න? ඉතාලම සංකීර්ණ වචනයක් කියවන්න. දැන් හෙන අමාරුවෙන් හෙලිකොප්ටරේ කියලා කිව්වට පස්සේ හෙලිකොප්ටරේ කියන්නේ මොකද්ද කියලා ළමයා දන්නේ නැත්තම් එපා වෙනවනේ. ඇයි මෙච්චර අමාරුවෙන් කියෙව්වා. මේ හෙලිකොප්ටරේ කියන්නේ මොකද්ද දන්නේ නැහැ. හැබැයි හෙලිකොප්ටරේ කියන වචනේ ළමයා දන්නවනම් දරුවට මේ වචනේ කිව්වහම මේකේ තටු තියෙනවා, මේකේ උඩ යන්න පුළුවන්, මාත් ආසයි හෙලිකොප්ටරයක් එලවන්න වගේ විවිධ අදහස් යාට එන්න පුළුවන්. ඔන්න දරුවා තුළ ඇතුළෙන්ම ගොඩනගෙන ස්වයං අධ්‍යාපනයක් හැදෙනවා. එයාගේ වාක්කෝෂය පුළුල් වෙනවා. හැබැයි මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක දන්නේ නැත්නම් මේක කරන්න බෑ. එතකොට මේ හෙලිකොප්ටරේ වගේ වචනයක් කොහොමද අපිට හඳුන්වලා දෙන්න පුළුවන්? ඊටාම පහසුයි. අපි තෝරා ගන්න සමහර පොත්වල මේ වචනේ තියෙන්න පුළුවන්. එතකොට මේ වචනේ තිබුණාම ළමයින්ගෙන් අහනවා හෙලිකොප්ටර් දැකලා තියෙන්නේ කවුද? මෙයා දැකලා නැහනේ. මෙයා දැකලා තියෙනවනේ. ඔව් දැක රයිට් කියන්න බෑනේ මොකද්ද හෙලිකොප්ටරේ? මෙයාට දැන් නැකිටලා කියන්න වෙනවා හෙලිකොප්ටරේ. ඔන්න ඔහොම නැකිටවල අවස්ථාව දුන්නට පස්සේ මේ වගේ රැස්වීමකට ආපුවාමත් ලොකු වෙලා බය නැතුව නැකිටලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද පුංචි කාලෙම ගුරුවරයා වැඩිහිටියා විසින් උනන්දු කරවමින් අවස්ථාව ලබා දීලා තියෙනවා. කටපියන් ඉන්නවා කියලා කියන්නේ. කෑ ගහලා පන්තියට කරදර කරන්න එපා කියලා කියන්නේ. මේ ළමයා කියන්න ඔයා දන්නව නේද හෙලිකොප්ටරේ? ඔයා කියන්න. එයා නැකිලා කියනවා. හෙලිකොප්ටරේ කියලා කියන්නේ මෙහෙම එකක් නේ. හරි වැරදි කියලා කියන්නේ. ඔව් ඒකෙන් චුට්ටි දෙයක් ගන්නවා. දැන් මෙතන අර සාහිත්‍ය නිර්වචනය ගැන කතා කරද්දී මම කාගේවත් නිර්වචන වැරදි කිව්වේ නෑ නේද? හැබැයි මම හැමෝගෙම නිර්වචනවල තියෙන යම් කොටසක් අරගෙන මගේ නිර්වචනයට මම සම්බන්ධ කරගත්තානේ. මොකද හැම දරුවෙක්ම කියන හැම යම් දෙයකින් අපිට ඒ වගේ අපේ විෂය කාරණයට සම්බන්ධ කරගන්න පුළුවන්. එයා සම්පූර්ණයෙන්ම වැරදි එකක් කිව්වා. විශේෂයෙන්ම දැන් අපේ දැන් මෙතන හිටපු මහත්මයා ටිකක් වැඩෙන් එළියටත් ගිහිල්ලා විවිධ කාරණා කතා කරා මේ වෙලාවේ තියෙන සමාජ දේශපාලනික කතා. නමුත් අපි ඒකවත් ප්‍රතික්ෂේප කරේ නෑනේ. ඇයි? ඒකෙත් සැලකිය යුතු දෙයක් තිබුණා අපිට ගන්න. එතකොට ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද? අනේ මේ හාමුදුරු වැඩක් නැහැ කටවහනවා බිඳ ගන්නවා කියලා කියන්නේ නැහැ. ටක් ගාලා යාවත් චුට්ටක් කියන්න ඉඩ දීලා හරි ගත්තා කියලා යාගේ එකත් කියලා. හැබැයි මම ඒකේ තිබිච්ච වැදගත් කොටස අරගෙන මගේ සමූහයත් එක්ක ඒක බෙදාගත්තා. එතකොට මෙවැනි අවස්ථාවන් ලබා දෙන දරුවට තමයි අනාගතයේදී පන්තියේ නැගිටලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්නේ. මේ වගේ මොහොතකට ගියාම නැගිටලා යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ ඔබ කතා නොකරන එක ගැන මට පුදුමත් නෑ. ඒකේ ප්‍රශ්නෙකුත් නෑ. මොකද සමහර වෙලාවට අපි දරුවෝ විදිහට මේ දේවල් පුංචි කාලේ ඉඳන්ම පුරුදු පුහුණු කරලා නෑ. එහෙම පුරුදු පුහුණු කරපු ළමයි කිසිම බයක් නැහැ. වරදී කියලා බයකුත් නැහැ. වැරදුනත් කමක් නැහැ කියලා ඒ වගේ දේවල් කරනවා. වෙලාව 3:25යි මම ඉතාම ඉක්මනට විනාඩි 5ක් 10ක් තව ගන්නද කමක් නැද්ද? විනාඩි 5ක් 10ක් අරගෙන මොකද මේ අපිට තියෙන ප්‍රශ්න ඇසීමේ සෙෂන් එකක් මම නම් සාමාන්‍යයෙන් දන්නවා ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට ඒ කාලෙත් ගොඩක් වෙලාවට ඉතුරුයි කියලා තමයි මං හිතන්නේ. ඔබ එහෙම නොවන කණ්ඩායමක් බවට පෙන්වන එක ඕන දැන් ඔබේ වගකීම. ඒක ඔයාලට කරන්න පුළුවන් නෑ. අපි නම් එහෙම නෙමෙයි. අපි ඊට වඩා ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් කියලා. මම මේකට පාවිච්චි කරන්නම් මේක මං හිතන්නේ අවුරුදු 20කට කලින් මම පරිවර්තනය කරපු පොතක්. මේ පොතේ නම ගස සහ ළමයා. ෂෙල් සිල්වර්ස්ටයින්ගේ The Giving Tree කියන පොත. මේක අවුරුදු මං හිතන්නේ 10ක් විතර මුද්‍රණයේ තිබුණෙත් නැහැ. නැවත මුද්‍රණයක් ඇවිල්ලා තියෙනවා ළඟදී. මේ පොත මම හඬනගා කියවීමේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපි දරුවන් සමග කියවමු කියලානේ කියන්නේ. මේ දරුවන් සමග කියවමු කියන එකට කියන්නේ හඬනගා කියවීම කියලා. හඬනගා කියවීම කියන්නේ ස්ටෝරි ටෙලින් නෙමෙයි. ස්ටෝරි ටෙලින් කියන්නේ මොකද්ද? ළමයෙක් එක්ක වාඩි වෙනවා ඔයා දන්න කතාවක් කියනවා. ඔන්න පුතේ එක කාලෙක මේ වගේ එකක් තිබුණා, මෙහෙම වුණා කියලා කියන එක හොඳ එකක්. ස්ටෝරි ටෙලින්. නරක එකක් නෙමෙයි. හැබැයි අපි විශේෂයෙන්ම පන්ති කාමරයේදී සහ පෙරපාසලේදී බලාපොරොත්තු වෙන ඔබ කතන්දරයක් කියනකොට පොතක් පෙන්වමින්
පොත හඬ නගා කියවයි කියලා. ලංකාවේ ඉතාම ජනප්‍රිය නෑ මේක. මට මතකයි කොවිඩ් කාලේ අර ළමයින්ට මේ ඉගෙන ගන්න අවස්ථා අඩු වෙන්නේ තිබ්බේ. එතකොට කවුරුත් එළියටවත් බහින්නේ නැති කාලේ මේ මම සිරස ගුවන් විදුලියේ වැඩසටහන් කීපයක් කරා. ගෙදර ඉඳන් රේඩියෝ එක අහලා ළමයින්ට මොන හරි ඉගෙන ගන්න පුළුවන් යම් ටිප්ස් දුන්නා. එතකොට පළවෙනි සීරීස් එක කරලා ඉවර වෙලා ඊට පස්සේ දෙවෙනි සීරීස් එක පටන් ගන්නකොට එයාලා මට කිව්වා මේ මිස්ටර් මහේෂ් අපි මේ කතන්දර ටිකක් දරුවන්ට මොන හරි කරමු කියලා. මං කිව්වා ඉතා හොඳයි. අපි මේ හඬ නගා කියවීම වගේ එකක් තමයි කරන්න ඕන. මේක තමයි ලෝකේ ප්‍රචලිතම. එයා කිව්වා මේ ලංකාවේ ඔය හඬ නගා කියවීම හරියන්නේ නැහැ. අපි මේක රේඩියෝ නාටක කරමු කියලා. රේඩියෝ නාටක කියනව නරකේව නෙමෙයි. රේඩියෝ නාටක ඉතා හොඳයි. නමුත් අපි දරුවාව පොතපතට යොමු කරන්නට ඕන නම් එක සහ දෙවෙනි එක තමයි දරුවාට මොකද මේක මේ දෘශ්‍ය මාධ්‍ය බහුල සමාජයක්නේ. ඒතකොට දරුවාට මේ දෘශ්‍යමය කියවීම තමන් බලන දේක ඩීටේල් කියවන්න පුරුදු කරන්න ඕන. සමහරවිට මතු පිටින් තමයි අපි දේවල් බලන්නේ. මේ වගේ පොත් වලින් අපිට උපකාරයක් ලැබෙනවා දරුවාගේ ශ්‍රවණ කුසලතාවය දෘශ්‍ය කුසලතාවය කියන කුසලතා දෙකම වර්ධනය කරන්න. විශේෂයෙන්ම අවුරුදු 2 3 4 5 6 ළමයින්ට කියවන්න බෑනේ හොඳට. හැබැයි ඒ දරුවන්ගේ හොඳට කන් ඇහෙනවා නම් ඒ දරුවන්ට හොඳට ඇස් පේනවා නම් දරුවා තුල විශාල භාෂා බලයක් ගොඩනගන්නට පුළුවන් මේ වගේ හඬ නගා ක්‍රියාකාරකම් වලින්. මම මේ පොතම කියවන්නේ අපිට තියෙන වෙලාව නිසා. නමුත් සාමාන්‍යයෙන් හඬ නගා කියවීමක් කියන්නේ. එහෙම නැත්නම් දරුවා සමග කියවීමක් කරන්නේ කොහොමද කියලා බලමු. පළවෙනියෙන්ම මේ පොත අරගෙන දරුවාට මේක පෙන්වන්න ඕන. මෙහෙන් පෙන්නනවා. පෙන්නලා කියනවා ගස සහ ළමයා. ඔයාට මොනවද පේන්නේ මේකේ? ටීචර් එයා මේ රතු පාට ඇඳුමක් නේ අඳන් ඉන්නේ. very good. රතු පාට හැමෝටම පේනවද මේ රතු පාට? හරි. එතකොට ටීචර් දන්නවා අඩු ගානේ මම රතු පාට කියන එක concept එකක්නේ. පාට යනු concept එකක්නේ. පාට කියන්නේ මේ වර්ණ හඳුන්වා දීම කියන්නේ සරල සංකල්පවල එක සංකල්පයක්. ඒ ළමයා කියප එක වැරදි කිව්වේ නෑ මං. හැබැයි මට ඕන උත්තරයක නෙමෙයි වෙන්න පුළුවන්. හරියට හරි. හොඳයි. රතු පාට කස. කවුද ඉන්නේ මේ? ටීචර් ළමෙක්. මේ මොකද්ද? ගහක්. ගහක් තියෙනවා. මේක ටිකක් ඇත්තරම හොඳම පොතකුත් නෙමෙයි. ඒ ක්‍රියාකාරකම් වලට මේ සාකච්ඡාවට මේක කතන්දරේ කියන්න හොඳ පොතක් වුණාට. නමුත් අපිට වෙනස් පොත් ඕනනම් අරගෙන විවිධ පොත් අරගෙන මේ වගේ කොයි වගේ තැනකද වෙන්නේ? මේක නගරයක් වගේ තැනක මේ කවුද ඉන්නේ? වලහෙක් ඉන්නේ කියයි ළමයි එක දේවල් කියනවා. එතකොට මේ වගේව අරගෙන අපි ඊට පස්සේ හරි ගස සහ ළමයා ෂෙල් සිල්වර්ස්ටයින් ඊටාම වැදගත් මේ පොත ලියලා තියෙන කෙනාගේ නම කියන එක. ඊටාම වැදගත්. ඒකට හේතුව තමයි දරුවට දැනෙන්න ඕන කවුරු හරි වැඩිහිටියෙක් මා වෙනුවෙන් කළ සේවයක් මෙතන තියෙනවා කියලා. මේ පොතේ කන්ටෙන්ට් මේක ලියලා තියෙන්නේ පුතේ ෂෙල් සිල්වර්ස්ටයින් කියන මාමා. බලන්න යාලා ඔයාලට ලස්සන කතාවක් ලියලා තියනවද කියලා. ටික කාලයක් ගියාම ළමයි කියනවා අනේ මට ෂෙල් සිල්වර්ස්ටයින්ගේ පොත්මයි ඕන කියලා. ඇයි ළමයි ආසයි තුනත් එහෙමයි. එහෙම නැත්නම් අපෝ ෂෙල් සිල්වර්ස්ටයින් නම් මට එපා කියනවා. ඒ වගේ යාලා ඒකත් එක්ක ගස සහ ළමයා. ඔන්න ගහක් තිබුණා. දැන් ඔන්න ළමයින්ට පේනවා ගහක් තියෙනවා කියලා. ළමයි මේ චිත්‍ර දිහා බලන්නේ. ගුරුවරයා කියන එක අහනවා. අම්මා තාත්තා කියන එක අහනවා මේක බලනවා. ඔන්න ගහක් තිබුණා. ඒ ගහ පුංචි ළමයෙකුට හරිම ආදරේ. පුංචි ළමයෙක් ඉන්නවද මේ ගහේ? මේ කොහේ හරි ඉන්නවද පුංචි ළමයෙක්? මෙන්න මේ පුංචි කකුලක් නම් පේනවා අපිට මෙතන මේ. ඔන්න දැන් පුංචි ළමයෙක් කාට ගුරුවරයා අහනවා කො ළමයෙක් ඉන්නවා. මේ ටීචර්. ඔන්න දැන් මොනවද එයා බලන්නේ? ඩීටේල් බලනවා. බිග් පික්චර් එක බැලුවා. ඩීටේල් බැලුවා. ඉතින් හැමදාම මේ පුංචි ළමයා ගහ ළඟට ඇවිල්ලා ඔන්න අපි ඒකට කියනවා අපි ළමා සාහිත්‍ය භාෂාවෙන් පේජ් ටර්නර් එකක් කියලා. ඇවිල්ලා දැන් මොකක්ද ඕන ළමයාට? ඇවිල්ලා මොනවද කරේ කියලා දැනගන්න ඕන නේ. හැබැයි දැන් දරුවට කුතුහලය. අපි මොකුත් කියන්නේ නැහැ. ඉතින් හැමදාම මේ පුංචි ළමයා ගහ ළඟට ඇවිල්ලා දැන් ළමයි කට අරන් බලන් ඇවිල්ලා මොකද උනේ? ඇවිල්ලා. ගුරුවරයා කලබල කරන්නේ නැහැ. ගලවලා හිමීට වෙලාව අරගෙන ඇවිල්ලා ගහේ කොළ හරියද? ගහේ කොළ එකතු කරගෙන
ගහේ කොළත් එකතු කරන කොළ එකතු කරගෙන ඔටුන්නක් හදාගෙන කැලේ රජ්ජුරුවන්ගේ සෙල්ලම කළා. දැන් බලන්න පිටු 3ක් ගත්තා. එයා ගහ ළඟට ඇවිල්ලා ඔන්න ළමයි කුතුහලයෙන් බලන් ඉන්නවා මොනවද ඇවිල්ලා කරන්නේ. කොළ අතු එකතු කරගෙන ඔන්න දැන් තමයි කියන්නේ. ඔන්න ඔය වගේ ගුණාංග තියෙන්න ඕන සමහරවිට අපි රීඩ් අලවුඩ් එකක් කරන පොත්වල. ඒ නිසා තමයි අර බර්නාඩ් ෂෝ කිව්ව එකම අපිත් නැවත කියන්නේ ඔබ දරුවාට පොතක් දෙන්න කලින් මේ පොත ඔබ කියවන්න ඕන. කියවලා බලන්න ඕන මේ ඔබට ඕන මේ ගුණාංග මේකේ තියෙනවද කියලා. කන්නඩි දෙක කියලා වැරදිලා මයික් එක එළියට ගත්තා. විනාඩියක් දෙන්න. ඔටුන්නක් හදාගෙන කැලේ රජ්ජුරුවන්ගේ සෙල්ලම කළා. එයා ගහේ කඳ දිගේ උඩට නැගලා අතුවල එල්ලිලා පැද්දි මොකද කරන්න ඇත්තේ? පැද්දි ඇති වෙනකන් ඇපල් කෑවා. ඒ විතරක් නෙමෙයි දෙන්න එකතු වෙලා හැංගි මුත්තන් සෙල්ලනුත් කළා. සෙල්ලම් කරලා මහන්සි වුණාම එයා ගහ යටට වෙලා සනීපෙට නිදා ගන්නවා. මේ දැන් මොකක්ද මේ අහන කෙනාට ඇතිවන හැඟීම? මේ ගහයි දරුවයි අතර තියෙන සම්බන්ධය, මේ ගහයි දරුවයි අතර තියෙන බැඳීම තමයි දැන් ඔබට දැනෙන්නේ. දැන් මං ඇහුවොත් දරුවෝ ඔයාලට මොකද්ද හිතෙන්නේ මේ ගහයි ළමයයි ගැන? ඒ දෙන්න හරි යාළුවෝ වගේ කියලා දරුවට කියන්න පුළුවන් අවබෝධයක් එනවා. අන්න කියවා අවබෝධ කර ගැනීම. මේකේ කොහෙවත් කියන්නේ නැහැ ඒ දෙන යාළුවෝ කියලා. හැබැයි මේක කියවපුවාම ළමයින්ට කියන්න පුළුවන්, ඉන්ෆර් කරන්න පුළුවන් මෙයාලා යාළුවෝ දැන්. මෙයාලා හොඳ එකතු දෙන්නෙක් වෙන ෆිට් කියලා. ඉතින් මේ පුංචි ළමයාත් ගහට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ඉතින් ගහට හරිම සතුටුයි. ඔය විදිහට කාලය ගෙවිලා ගියා. ඔන්න දැන් චිත්‍ර වලින් පේනවා ළමයා ලොකු වෙලා. ගහත් චුට්ටක් ලොකු වෙලා. ගහ ලොකු වෙලා කියලා පෙන්නන්නේ මේ මෙන්න මෙතන මේ තිබුණේ හાર્ට් එකක් ඇඳලා මී ඇන් ට්‍රී කියලා ගහලා එකක්. ඉස්සර ඒක තිබුණේ ගහේ මෙතන මේ. දැන් මේක චුට්ටක් ගහේ උඩට ගිහිල්ලා කඳ උඩට ගිහිල්ලා. පුංචි ළමයා ලොකු වුණා. මේ ළමයා ලොකු වෙලා කියලා පේනවා. ගහ තනි වුණා. ඕන් ඉතින් එක දවසක් පුංචි ළමයා ආයෙමත් ගහ ළඟට ආවා. එතකොට ගහ යාට කිව්වා එන්න පුතේ ඇවිත් මගේ කඳ දිගේ උඩට නගින්න. මගේ අතුවල එලිලා පැද්දෙන්න. ඇපල් කඩාගෙන කන්න. ඊට පස්සේ මගේ හෙවනේ සෙල්ලම් කරලා හොඳින් සතුටු වෙන්න කියලා. මම දැන් ගස් නැගලා සෙල්ලම් කරන්නේ නැහැ. මම දැන් ලොකුයිනේ. පුංචි ළමයා කිව්වා. මට දැන් ඕන එක දේවල් අරගෙන විනෝද වෙන්න. ඒ හින්දා මට සල්ලි ඕන. ඔයාට පුළුවන් ද මට සල්ලි ටිකක් දෙන්න? අනේ පුතේ මං ගාව කොහෙන්ද සල්ලි? මගේ ළඟ තියෙන්නේ කොළයි ඇපලුයි විතරයිනේ. පුතා මගේ ඇපල් ටික අරගන්න. ඒවා නගරයට අරන් ගිහිල්ලා විකුණන්න. එතකොට ඔයාට සල්ලි ලැබේවි. ඉන් පස්සේ පුතාට සතුටින් ඉන්න පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ පුංචි ළමයා ගහට නැගලා ඇපල් කඩලා ඒ ඔක්කොම පොදි බැඳගෙන අරන් ගියා. ඉතින් ගහට හරිම සතුටුයි. මේක තව ටික කොහොම ඉස්සරහට යනවා කතාව. මම මේ භාගයයි කිව්වේ අපේ කාලයත් එක්ක. එතකොට ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ හඬ නගා කියවීමේ ක්‍රියාවලිය කියලා. දරුවන් සමග කියවනවා කියලා කියන්නේ ඕකට. දරුවන් සමග කියෝ ඉන්න එකට නෙමෙයි. ඔබට පුළුවන් නම් මේ වගේ පොතක් පාවිච්චි කරමින් අඩුම ගානේ ඔබේ දරුවාට මේ ක්‍රියාවලිය කරන්න මාස 6ක් දිනපතා සතියකට අඩු ගානේ 2-3 පාරක්වත් මේ ක්‍රියාවලිය කරන්න. ප්‍රතිඵල අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. අපි ඔය කියපු සමාජ සංජානන කුසලතා, ප්‍රජානන කුසලතා, විවිධ කුසලතා ඊටත් වඩා ඒකෙන් හැදෙන විවිධ සම්බන්ධතාවල ස්වරූපයන්, දරුවෝ ඉගෙන ගන්න බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක, භාෂාව වැඩ කරන ආකාරය, භාෂාවේ තියෙනෝනේ සින්ටෙක්ස් සෙමන්ටික්ස් කියලා දෙකක් තියෙනවා. කියන්නේ භාෂාවේ ව්‍යාකරණ නීති රීතිත් තියෙනවා, භාෂාව සන්දර්භයක් තුල ක්‍රියාත්මක කරන ආකාරයකුත් තියෙනවා. නේද?
සමහර වචන අපි කිව්වහම ව්‍යාකරණ විතරක් නෙමෙයි කියන තැන අනුව අර්ථය වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ දේවල් ඔක්කොම දරුවාට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ දරුවාට තාම පොතපත කියවන්න බැරි වයසකදී වුණා. මේ දේවල් ඉතාම වැදගත්. ඒ නිසා තමයි විශේෂයෙන්ම මම පෙර පාසල් ගුරුවරු, තරුණ දෙමව්පියෝ සහ ප්‍රාථමික පාසල් වල ඉන්න ගුරුවරු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන්නේ මෙන්න මේ කණ්ඩායමට තමයි පුළුවන් වෙන්නේ මෙන්න මේ වෙනස කරන්න. මෙන්න මේක තමයි අපි ඔය ඕස්ට්‍රේලියාවේ, පින්ලන්තේ වගේ කියන රටවල දරුවෝ ස්මාර්ට් වෙන්න රහස. එතකොට අපි දැන් මගේ අර පොතක් තියෙන්නේ පුංචි මොලේ ලොකු වෙන හැටි පොතේ නම. අර ඉස්සෙල්ලා මෙතන තිබුණා. ওই පුංචි මොලේ ලොකු වෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය හරහා. චිකන් කාලා විතරක් නෙමෙයි. ඇන්කර් බීලා විතරක් නෙමෙයි. ඒ නිසා ඔබට පුළුවන් නම් මේ ක්‍රියාවලිය ඔබේ දරුවෝ සමග කරන්න, ඔබගේ යාළුවෙක්ට මේක රෙකමන්ඩ් කරන්න. අනේ අක්කේ අනේ මල්ලියේ මෙන්න මේ දේ කරන්න මම පොත් 5ක් ගෙනල්ලා දෙන්නම්. අනිවාර්යයෙන්ම මොකද මේ සමහරලාට දරුවෝ කියනවා අනේ මට අර ගස සහ ළමයා ආයි කියන්න. සමහරලාට මේ පොත 50 පාරක් කියවන්න කියන්නත් ඉඩ තියෙනවා. ළමයා කැමති නම්. එතකොට ඔයාලට පොත් ගොඩාක් ඕනේ නැහැ. එතකොට පිට රටවලත් හැමෝම පොත් මිලදී ගන්න නැහැ. ඒවට අවශ්‍ය පුස්තකාල පද්ධතීන් තියෙනවා. අපිට ඒ පුස්තකාල නැහැ. අපි ඇත්තටම මෙතුමා මේ සංස්කෘතික අමාත්‍යාංශයේදී අපිත් කතාත් කරා. අපි මේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා මේ එන වැඩිහිටි තරුණ අයට පුළුවන් ද මේ වගේ පොඩි පුස්තකාලයක් හදලා දෙන්න ආයතනෙත් එක්ක එකතු වෙලා කියලා යම් සාකච්ඡාත් කරා. මොකද අපිට ප්‍රජාව ළඟා වෙන තැන්වල, ප්‍රජාව එකතු වෙන තැන්වල මේක තියෙන්න ඕන. මොකද අපි හැම අම්මෙක් තාත්තෙටම කියන්න බෑනේ කඩේට ගිහලා සල්ලි දීලා පොතක් ගනින් කියලා. එයාලට බෑ. හැබැයි එයාලට පුළුවන් නම් අපේ ප්‍රජා මධ්‍යස්ථාන, සංස්කෘතික මධ්‍යස්ථාන ඇසුරෙන් මේ වගේ දේවල් අරගෙන ගෙදර ගෙනහිල්ලා බරෝ කරලා ගිහිල්ලා කියවලා ආපහු ගෙනල්ලා දෙන මොනවා හරි හදන්න එයාලට ඊටාම හොඳ පොත් වලට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි හිතන්නේ දරුවන් සමග කියවමු කියන එකේ ප්‍රතිඵලය ඔබ දන්නවා. ඒකෙන් වෙන්න පුළුවන් දේ ගැන ඔබට අවබෝධයක් තියෙනවා සහ ඊටාම කෙටියෙන් මම දැන් කිව්වා කොහොමද මේකක් කරන්න කියලා. අපිට ඇත්තටම මේ ලැබිලා තියෙන කාලය මෙන්න මේ වගේ තමයි. අපිට දැන් 3:46 නිසා මම දන්නවා ගොඩක් අයට වැස්ස දවසේ යන්න ඕනකමකුත් තියෙනවා. නිසා මම මෙහෙම්මම ටක් ගාලා නවත්තන්නම්. මම මේවත් අර මෙතුමා කිව්වා වගේ YouTube කරන්නේ සල්ලි හම්බ කරන්න නොවේ. මගෙත් YouTube එකක් තියෙනවා. මම වීඩියෝ 50ක් මේකට දාලා තියෙනවා. අවුරුද්දකින් විතර වීඩියෝ එකක් කරේ නැහැ. මම කියන්නේ අඩුම ගානේ මේක 1000ක්වත් බලනකම් මේක තව ඒවා කරලා වැඩක් නැහැ. මෙන්න මේ වීඩියෝ වල තියෙනවා අපි මේ කතා කරපු සමහර කාරණා ඊටාම ගැඹුරෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව උදාහරණ හඬ නගා කියවීම කීපයක් කරලා තියෙනවා. මම වැඩේ පහසු කරන්න අනිල් ජයවීර මහතාට පින් සිද්ධ වෙන්න මගේ ළඟ තියෙනවා හදපු චූටි බුක්මාක් එකක්. මම මේ බුක්මාක් එක ඔයාලට මෙතනින් පාස් කරන්නම්. මේකේ තියෙනවා QR කෝඩ් එකක්. මේ QR කෝඩ් එක ඔයාලට ස්කෑන් කරගත්තොත් ටක් ගාලා ෆෝන් එකෙන් හරි මොකෙන් හරි ඔයාලට මේ වීඩියෝ channel එකට යන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ වීඩියෝ 50ක් තියෙනවා. මේ වීඩියෝ 50 බැලුවාම මේ අපි කතා කරපු සංකල්ප විවිධ සංකල්ප ටිකක් මීටත් වඩා ගැඹුරෙන් සාකච්ඡා කරපු අවස්ථාවන් තියෙනවා. මම අර කිව්වා වගේ මම ලියන් ඇවිල්ලා තියෙනවා පොයින්ට්ස් 18ක්. මට ඇත්තටම පොයින්ට්ස් 3යි තමයි කතා කරන්න හම්බුනේ. කාලේ යනවා දැනුනේවත් නැහැ. නමුත් බොහොම ස්තුතියි ඉවසිල්ලෙන්. මොකද සමහර තැන්වල කචබච අරෙහි මේ ගානවා. එතකොට හරිම ඩිස්ටර්බ් උඩ ඉන්න කෙනාට. නමුත් ඊටාම ඉවසීමෙන් මේක අහගෙන හිටියට සමහර ලාවට ඔබට මේක පෞද්ගලිකව ප්‍රයෝජනයක් නැති වුණත් මං හිතනවා අපිට වගකීම් සහගත වැඩිහිටියෝ විදියට මේ පණිවිඩය පුළුවන් තරම් ගෙනියන්න ළමයින්ට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, පෙරපාසල් ගුරුවරුන්ට හම්බෙන කෙනාට මේක කියන්න. මොකද මේ සංස්කෘතිය අපි හැදුවොත් තමයි අපි බලාපොරොත්තු වෙන දරුවාගේ සමස්ත වර්ධනය සහ අපි බලාපොරොත්තු වෙන ඒ හොඳ දක්ෂ දරුවා බී කර ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ. බොහොම ස්තුතියි. අපිට කාලය දැන් මම හිතන්නේ ආරම්භ වෙන්නේ. ඔබට මොනවා හරි විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳ අහන්න. මේ ළමයින්ට ගහපු පොතක් ලෝකේ. මේ පොත How Your Brain Learn to Read. ළමයින්ට කියලා දෙනවා ඔයාලගේ මොළය කොහොමද කියවන්නේ කියලා. මේක Science of Reading කියලා තියෙන අලුත් ඥාන පද්ධතියක් ලෝකේ වැඩදලා කියවීමේ විද්‍යාව කියලා. මේ විද්‍යාව මත පදනම් වෙලා ළමයින්ට හදපු පික්චර් බුක් එකක්. මේකේ සම්පූර්ණයෙන්ම මොළේ මොන කොටසෙන්ද ඔයාලා කියවන්නේ, මොන කොටසෙන්ද වචන උච්චාරණය කරන්නේ, ඒ වගේ ඔබේ මොළය ළමයාට උගන්වනවා ඔබගේ මොළය කොහොමද කියවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ කියලා. ඒකත් මම ටිකක් ටක් ගාලා පෙන්නන්න ඕන.
මම ප්‍රශ්නයක් කරන්න නම් නෙමෙයි නැගිට්ටේ මම ඔය දරුවන් සමග කියවමු කියන එක ගැන පුංචි අදහසක් කියන්න මගේ අත්දැකීම කියන්න මම නැගිට්ටේ මම හරි ආසාවෙන් මේකට සම්බන්ධ වුණා මගේ දරුවෝ දැන් ලොකුයි මගේ දරුවෝ මගේ පුතාට අවුරුදු 23යි නමුත් ඔබතුමා කියපු විදිහට කිසිම ලොකු බුද්ධියක් තියෙන මිනිස්සෙක් නෙමෙයි නමුත් මම පුතාට අවුරුද්දේ ළඟ කතන්දර පොත් ගෙනිච්චේ හැමදාම ළඟ තියාගෙන කතන්දර කිව්වා. ওই තරම් ලොකු පොත් නැතත් පුංචි ලොකු අකුරු තියෙන පොත්වලින් අකුරු කියවන්නත් ඉස්සෙල්ලා ඉඳන්ම කතන්දර කියෙව්වා. ඒකෙන් මම දැක්ක ලොකු දෙයක් තියෙනවා. එයා අකුරු කියවන්නත් ඉස්සෙල්ලා පොතේ පිටුව පෙරලනකොට අර මං කියවපු වචන ටික මේ මුලින් ඉඳලා ඒ පිටුවේ අන්තිම වෙනකන් එයාට කටපාඩම් වෙලා තිබුණා. ඊට පස්සේ එයා වන්න ඕනා කියන එක ඊළඟ පිටුවේ තියෙනවා නම් වන්න කියන එක විතරක් කියලා අනිත් පිටුව පෙරලලා ඕනාගේ ඕනි කියන වචනේ කියවන්න තරම් එයාගේ මොළය ඒ දවස්වල වර්ධනය වෙලා තිබුණා. ඒක ලොකු අත්දැකීමක් ඔබතුමා කිව්වා වගේ අර ළමයි එක කියවන්න ඕනේ. ඒ කියවනකොට මම ඒක ලොකුවට හිතලා කරපු ක්‍රියාවක් නෙවෙයි මම හිතුවා ළමයි දෙන්නා පොත් කියවන්න ඕනි කියන එක. ඒ අත්දැකීමත් එක ගත්තා. එතකොට මම ඒක එතනදී ඒ විදිය දැක්ක. ඒ වගේම මේගොල්ලෝගේ මේ හැම ඒක පුරුද්දක් විදියට ගියාට පස්සේ ඊට අවුරුදු 3කට පස්සේ දුව හම්බුනේ. ඊට පස්සේ එයාත් ඒ කොමඩ් එකේ ඉඳගෙන පොත්වල පින්තූර බලන්න පුරුදු වුණා. ඒක මම හිතන්නේ ළමයි මේ ඉන්න පොඩි ළමයි ඉන්න අම්මලා තාත්තලාට පොඩි ආදර්ශයක් විදිහට තමයි මම මේ අදහස ප්‍රකාශ කරන්න නැගිට්ටේ. ඉතින් එතනින් ඒගොල්ලෝ හිතවල ගොඩක් සංවේදී දරුවෝ බිහි වුණා කියන එකට ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක් කියන්න. මීයක් බෝයිලා මම ඉතින් මේ කතරා ගිහලා මීයක් ඇල්ලුවා. මේ දවස්වල මීයුන්ගේ තිබ පොත්වල ලස්සන පොත් කතන්දර එහෙම පුතා හැම හරි ආසාවෙන් කියනවා. ඉතින් මීයා අල්ලලා මීයා දෙලා තියෙනකොට දැන් එළියට දාන්න ඕනි කියලා රෑ දාන්න විදිහක් නැහැ. මෙයා කියනවා අම්මා මීයව මරන්න ඉස්සෙල්ලා මීයට කන්න ඕනි දෙන්න ඕනි. සතා එළියට දැම්මත් කමන්නේ අපේ ගෙදරින් ඒ වුණාට ඒ කට්ට කන්න දීලා තමයි යවන්න ඕනි කියලා එයා කකා හිටපු චිකන් කෑල්ලම ගිහිල්ලා මී කූඩුව ඇතුළට දැම්මා. ඉතින් මම හිතුවේ අර ඒ පුංචි කාලේ ඉඳන් හැදිච්ච සංවේදීකම තමයි ඒ ළමයින්ට හම්බුනේ කියලා. ඉතින් මම හැමෝටම කියනවා ළමයි එක කියවන්න කියලා. මම පුතාට අවුරුදු 15ක් විතර වෙනකම් ඒ කියන්නේ පුතාට අවුරුදු 15යි දුවට අවුරුදු 18යි රෑ හැමදාම රෑට අත්තික දෙපැත්තේ දෙන්නව තියාගෙන පොතක් කියවලා තමයි නිදි කෙරෙන්නේ. ඉතින් ඒක හොඳ පුරුද්දක් කියලා කියන ලොකු දැනුමකින් නෙමෙයි කරේ මෙහෙම වෙන්න ඕනේ මේ විදිය දේවල් හැදෙන්න ඕනේ කියලා නෙමෙයි කරේ. නමුත් ඒ කරපු වෘත්තෙන් මේ විදිය දේවල් හැදුණා කියන එක අත්දැකීමෙන්ම ඕගොල්ලන්ට කියනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මොකද මං කිව්වේ ඒකයි. මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි කියලා මං කිව්වනේ. මේ අපිට තියෙන එක ජීවමාන උදාහරණයක්. මේක ගැන වැඩිය දැනගන්න ඕනේ නැහැ. ලොකු න්‍යායයන් අරව මේවා දැනගන්න ඕනේ නැහැ. අඩු ගානේ මම අර මගේ වීඩියෝ ටිකේදී මම මේක කරන හැටි අරව මේවා මොකද ගොඩාක් වෙලාවට මම ওই පහුගිය කාලේ සම්බන්ධ වෙනකොට හැමෝම කියන්නේ අනේ සර් ඔය ඉංග්‍රීසි පොත් පෙන්නනවා ඉංග්‍රීසි ඒවා කියනවා අපිට ඉතින් මේක සිංහලෙන් ඉගෙන ගන්න විදියක් නැහැනේ කිව්වා. අන්න ඒ නිසා තමයි අර කොවිඩ් කාලෙන් පස්සේ ලැබිච්ච පුංචි විවේකේ පාවිච්චි කරලා මම මේ වීඩියෝ ටික කරේ. මම දැන් කියන්නේ කාටවත් කම්ප්ලේන් කරන්න බෑ මේවා සිංහලෙන් නැහැ කියලා. මේ පොත කරන්නත් විශේෂයෙන්ම මේ පුංචි මොලේ ලොකු වෙන හැටි පොත කරන්නත් හේතුව ඒකයි. දැන් අඩු ගානේ ඒ වගේ තනියම මේ වැඩ කරන්න ආස කෙනෙකුට අවශ්‍ය මූලික දැනුම හරි අපි සිංහලෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඇමරිකාව වගේ රටවල මේ එයාලගේ බාත්රූම් එක අර එයාලට තියෙන ඩ්‍රයි බාත්රූම් නේ අපේ වගේ තෙත බාත්රූම් නෙමෙයි තියෙන්නේ. එයාලා මේ චූටි පොත් රාක්කයක් ඒකෙත් තියාගෙන ඉන්නවා. මැගසින් එකක් දෙකක් පොඩි පොතක් දෙකක් තුනක් තියෙනවා. දැන් අර ඇත්තටම බාත්රූම් එකේදී දරුවා ඒක මේ කොමඩ් එකේ වාඩි වෙලා ඉද්දිත් පොත් කියවනවා කිව්වම මට මතක් වුණේ එහෙම කියවීමේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. අපි ඒක ගැන කතා කරමු තව දවසක මේ වගේ හම්බෙලා මොකද්ද මේ කියවීමේ සංස්කෘතිය කියන්නේ කියලා. කියවීමේ සංස්කෘතිය වගේ එකක් ගොඩනැගිච්ච සන්දර්භවල ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් බොහොම ස්තුතියි ඔබතුමියට. මම හිතන්නේ ඔබ ඊටාම හොඳ උදාහරණයක් දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට. දැන් ඉතින් මේක ටිකක් ඉගෙනගෙන දරුමුණු පුරන්ට මේ වැඩේ ටිකක් හොඳට කරමු ඊළඟ පාර. නේද? තව අවුරුදු කිහිපයකින් අපි ළමා සාහිත්‍යයට නිතරම වැඩ කරනවා සහ ළමා පොත් එක්ක ඉන්න නිසා මෑත කාලේ ළමා ලංකාවේ සිංහල භාෂාවෙන් ලියන ළමා පොත්වල
ප්‍රගතියක් තියෙන බව පේන්න තියෙනවා ටිකක් වෙනස් විදිහේ පොත් නිර්මාණය වෙනවා මේ ගැන දැන් මේ වගේ මට කියන්න බෑ මෙන්න මේ පොත් හොඳයි කියලා. මගේ අදහස මොකද්ද මේ මෑත කාලේ ආව ළමා සිංහල ළමා පොත් කියන. පැහැදිලිවම ලංකාවේ ළමා සාහිත්‍යයේ යම් ප්‍රගමනයක් තියෙනවා පහුගිය දශකයේ. ඒක මම දැන් ආසියාවේ අප්‍රිකාවේ රටවල් ගොඩක වැඩ කරන නිසා මම දැකපු දෙයක් තමයි මේක ගෝලීය වශයෙන්ම වෙන වර්ධනයක්. දැන් නේපාලේ වගේ රටක් අවුරුදු 30කට කලින් පොතක්වත් තිබුණ නැති රටක්. නමුත් දැන් බලපුවාම නේපාලෙත් යම් ප්‍රමාණයකට වර්ධනයක් තියෙනවා. බංග්ලාදේශයේ රබින්ද්‍රනාත් ටාගෝර්ගෙන් පැවතෙන ඉතා විශාල සම්ප්‍රදායික සාහිත්‍යයක් තියෙන රටක්. නමුත් හොඳ ළමා සාහිත්‍යයක් තිබුණේ නැහැ. නමුත් දැන් ළමා සාහිත්‍ය වර්ධනය වෙනවා. මම හිතන්නේ මුද්‍රණ තාක්ෂණයේ දියුණුව කියවීමට විශේෂ උනන්දුවක් පන්ති කාමරයේ සහ විවිධ ආයතන වලින් කරන නිසා ළමා සාහිත්‍යයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට ඇත්තටම ළමා සාහිත්‍යයේ වර්ධනයක් තියෙනවා. ඒක අපි ලංකාවේ ළමා සාහිත්‍යයේ දකිනවා. විශේෂයෙන්ම ලංකාවේ ළමා පොත් චිත්‍ර ඇඳීම කියන විෂය සෑහෙන දුරට වර්ධනය වෙලා තියෙන බවක් අපිට පහුගිය අවුරුදු 10 වගේ කාලයේදී නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ළමා පොත් ලිවීම කියන එකේ තව දුරටත් බොහෝ නොවිසඳුණු ගැටලු තිබෙන බව තමයි මගේ පෞද්ගලික අදහස. අපේ පොතේ හැඩය ලස්සන වුණාට, පෙනුම ලස්සන වුණාට, නිමාව ලස්සන වුණාට අපේ කතා ටිකක් තාම අර පරණ එකෙන් හරි හිමීට තමයි උඩට ගමන් කරන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ ළමා සාහිත්‍යය ඉගෙන ගන්නට නිසි තැනක් නැහැ. ළමා සාහිත්‍ය දැන් ලෝකේ ඔබට ඕනනම් බැචලර් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්, මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්, PhD එකක් කරන්න පුළුවන් ළමා සාහිත්‍ය හා ළමයින් සඳහා ලිවීම කියන විෂයෙන්. කියන්නේ ඔයාලා ළමයින්ට උගන්වන්න ළමයින්ට ලිවීම කියන විෂයට කැමැත්තක් තියෙනවා නම් ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් හදාරන්න පුළුවන්. ලංකාවේ ක්‍රියේටිව් රයිටින් කියලා උගන්වන කිසිම තැනක් නැහැ. නිර්මාණශීලී ලේඛනය උගන්වන තැනක් නැහැ. ඒ වගේ හේතු නිසා. ඒ නිසා මම මේ ලේඛකින්ට ලේඛිකාවන්ටම මේක ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් ඒ අයට ඉතා විශාල මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ඉස්සරහට ගෙනියන්න බැරි. එයාලගේ කුසලතාව වර්ධනය කරගන්න බැරි. ඇයි චිත්‍ර ශිල්පීන් මේක වර්ධනය කරගෙන තියෙන්නේ? චිත්‍ර ශිල්පීන් ගොඩක් අය එන්නේ ෆයින් ආර්ට් ඉන්ස්ටිටියුට් එකකින් එහෙම නැත්නම් මොන හරි ඒ වගේ විධිමත් අධ්‍යාපන ආයතනයකින් කුසලතාව වර්ධනය කරගෙන. එතකොට එයාලට පුළුවන් Taman දන්න කුසලතාව මත පදනම් වෙලා Taman කරන වැඩේ ටිකක් ඉම්ප්‍රූව් කරන්න. ඒ නිසා තමයි අපි දකින්නේ ළමා පොත් හොඳ වෙලා තියෙනවා. විශේෂයෙන්ම චිත්‍ර නිමාව වගේ දේවල් වලින්. නමුත් තාම ළමා කෘති ලේඛනයේ යම් ගැටලු තියෙනවා කියන එක තමයි මට පේන්නේ. සහ මේක මම හිතන්නේ කියන්නත් ඕන විශේෂයෙන්ම මේ දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය වගේ එකක් ළමා සාහිත්‍යයට මටත් ඒ සම්මානයක අවුරුද්දක ලැබුණා. මම කෘතඥ වෙනවා ඒ සංස්කෘතික අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුවට ඒ සඳහා මට ලබා දුන්න එක ගැන. නමුත් මං හිතන්නේ මේ ළමා සාහිත්‍යයට කෘතීන් තෝරද්දී ඒවල තියෙන නිර්ණායක ඒවා බලන ගුණාත්මක භාවය පිළිබඳ විශාල ගැටලු තියෙනවා. අද හොඳ එකකට හම්බ වෙනවා, හෙට කිසිම වැඩක් නැති එකට හම්බ වෙනවා, හෙට තව හොඳ එකකට හම්බ වෙනවා, ඊළඟ පාර කිසිම එකකට හම්බ වෙනවා. කිසිම කන්සිස්ටන්සි එකක් නැහැ. මේ කන්සිස්ටන්සි එක තිබුණා නම් මං හිතන්නේ අපිට අවුරුදු 20කට හම්බෙච්ච පොතයි අද හම්බෙන පොතයි අතර ලොකු වෙනසක් නැහැ. සමහරලාට 20කට කලින් හම්බෙච්ච හොඳ පොතක් තියෙන්න පුළුවන්. අපි දන්නවා කුඩ හොරාට හම්බුනේ කීයද? 1900 බර ගණන් වල තමයි කුඩ හොරා කියන පොතට හම්බුනේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය. හැබැයි මං හිතන්නේ අදටත් අපිට ඒ මට්ටමින් ඉහළට එන්න හම්බෙලා තියෙනවා කියලා. අපිටත් හම්බෙලා තියෙනවා තමයි සම්මාන. නමුත් අපි මෙහෙම උඩට ඇවිල්ලා තියෙනවා අඩුයි. එතකොට අපි මෙහෙම ප්‍රාමාණීය වර්ධනයක් පෙන්වන්නේ නැහැ අපේ ළමා සාහිත්‍යයේ. හොඳ එක මත පදනම් වෙලා. මං කියන්නේ ඊළඟ අවුරුද්ද ඊට වඩා හොඳ එකක් නැත්නම් අපි ඩික්ලෙයාර් කරලා කියන්න ඕන හොඳ පොතක් නැත, දෙන්නට විදිහක් නැත. සෝරි. එහෙම නැතුව මේක හදන්නට බෑ. මොකද මේ සාහිත්‍ය සම්මාන ගන්න ගොඩක් අයට කිසිම ආර්ථික ප්‍රතිලාභ අරව මේව මුකුත් හම්බෙන්නේ නැහැ. එයාලා ඊටාම ස්වයං තෘප්තියක් විතරයි මේකෙන් ලැබෙන්නේ. මේ ස්වයං තෘප්තිය ලැබෙන්නත් මං හිතන්නේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඕන. මේ කමිටිස් වල කවුද ඉන්නේ කියලා මං දන්නේ. මං හිතනවා විද්වතුන් නැත්තේ. නමුත් ලංකාවේ ළමා සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතුන් ප්‍රමාණයකුත් අඩු බවක් තමයි අපි දන්නේ. ඒ නිසා මට හිතෙන්නේ මේ අර ඒ වගේ අපිට ලැබිලා තියෙන අවස්ථා
සාහිත්‍ය සම්මානය වගේ එකක් දෙන අවස්ථාව අපි ඔපචුනිටි එකක් කරගන්න ඕන කොහොමද මේකේ තියෙන ස්ටෑන්ඩඩ්ස් තව ටිකක් උඩට ගන්න කියලා. එතකොට මිනිස්සුන්ට දෙන අභියෝගය වැඩි. තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. තව ටිකක් හොඳට කරන්න ඕන. එතකොට මේ ළමා සාහිත්‍ය චුට්ට තව චුට්ටක් ඉස්සරහට යයි. නමුත් ප්‍රාමාණිකව මට පේනවා වැඩිපුර පොත් ප්‍රමාණයක් එලි දක්වනවා සහ පොත්වල ගුණාත්මක භාවය විශේෂයෙන්ම නිමාවේ ගුණාත්මක භාවය තාක්ෂණය සහ ඒ චිත්‍රවල දායකත්වයත් එක්ක යම්කිසි වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා පහුගිය අවුරුදු 10 වගේ කාලේ. ඒක ගුණා කියලා එනවනේ මේ අදහසයි. ඔව්. මේ ඔළුවන් විරෝධී ළමා සාහිත්‍ය ගැන අපේ පරණේ වූ සිබිලි නන්දා ඒ විද්‍යානායකගේ පොත් තමයි ඔබ ළමා පොත් දිරුවේ. වර්තමානයේ ලියන තුනක්ම මේ වලපල් පොත් තමයි ලියන්නේ. නැපෝලියන් තමයි මේ පසුගිය අවුරුදු 7 තුළ සාහිත්‍ය මාසයේදී බණ්ඩාරනගර සම්මානතාවයි බවට පොත් ප්‍රදර්ශනයේදී මාසෙල් වලින් සෑහෙන ළමා සංඛ්‍යාවක් වෙනවා. ඒ වගේම දෙමෝපියෝ වාර්තනික ළමයි අරගෙන ඉන්නවා. මේ ඔක්කොම මම බලුවා මට තේරුණා මේ 70% යන්නේ ළමා පොත්. ඔව්. ඒ ළමා පොත් කියන්නේ ළමයින්ගේ නිකම්වක් තියෙනවා ළමා පොත් කියවන්නේ. ඔව්. වැඩි හිටියව නවකතා පොත් ලියුවට උඹ මේ පොත් වැඩි විදින්නේ නැහැ බලන්නේ නැහැ ඒ වගේ සමහරව වාර්ෂික පොත් එකම වගේ ආවොත් වලන ඇරෙන්න. ඉතින් මේ කොහොමයි මේ යාගේ මෑතකදී මේ දීර්ඝානාය මන්ත්‍රාලයේ ජීව පොත්වලින් ඒවා කියවන දෙමෝපියන්ගෙන් ළමයින්ට සෑහෙන තල්ලුවක් ඇවිල්ලා තියෙන පොත් කියවීම. ඒක මම දැක්කේ මේ ළමයි මේ ළමා පොත් තමයි හිතත් ගන්න. ඒක ඕකවල සාරක් දේශනේ තිබුණාරි ළමන්ගේ මනස වර්ධනය වෙන්න ඒ ප්‍රදර්ශනයේ සෑහෙන මේ උදව්වක් වෙලා තියෙනවා. ඒකට මට හරි සතුටක් ඇති වෙනවා ළමයි කියලා වඳු වෙනවා. ඒ ආකාරයෙන් මම මේක ලෝකේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම වැඩිපුරම විකිනෙන සාහිත්‍යාංගය තමයි ළමා පොත්. මොකද ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට වැඩිහිටියෝ Tamanට පොතක් ගත්තේ නැත්නම් ළමයින්ට හරි පොතක් ගන්නවා. මේකේ තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි දැන් අද මම පොතක් අරගෙන ගියාම මේ පොත වැඩිහිටියා කියෙව්වේ නැත්තම් මම ඒ නිසා තමයි අර නැවතත් කියන්නේ වැඩිහිටියා පොත කියවීම අත්‍යවශ්‍ය කියලා. වැඩිහිටියා දන්නේ නැහැ මේ පොත හොඳ පොතක්ද නරක පොතක්ද මගේ දරුවට මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. වැඩිහිටියා දන්නවනම් මේ පොත ඉතා හොඳයි. මේ වගේ පොත් 10ක් 15ක් තිබ්බොත් එහෙම මගේ දරුවට ඉතාම හොඳ සේවයක් වෙනවා කියලා වැඩිහිටියෝ නැවත නැවත පොත් ගැනීමට පෙළඹෙනවා. වැඩිහිටියා මොකද කරන්නේ? ටක් ගාලා පොතක් දෙකක් ගත්තාම ළමයි කියවන්න කියලා ළමයින්ට දුන්නා. එතකොට ළමයින් අපිට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ළමයින්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්නත් හරි අමාරුයි. හොඳද නැද්ද කියලා කියන්නත් බෑ. නමුත් හිතන්න වැඩිහිටියෙක් මේ පොත හම්බ වෙනවා. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ අතර. මේ පොත හොඳ නැත්නම් එයා ටක් ගාලා Facebook එකට ගිහලා ලියයි අපෝ මම පොතක් ගත්තා මහා ජරා පොතක් කියලා. එතකොට ඒ ෆීඩ්බැක් එක ඒ පොත කරන ප්‍රකාශකයට ලේඛකයට හැමෝටම වැදගත්. එයාලා හිතනවා මම මොනවා හරි මහන්සි වෙලා වැඩ කරන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. හැබැයි අපිට දැන් කිසිම වැඩිහිටියෙක්ගෙන් ළමා සාහිත්‍යයට ප්‍රතිචාරයක් ලැබෙනවා ඉතාම අඩුයි. මේ ප්‍රතිචාරයක් නොලැබෙන්නේ වැඩිහිටියෝ දරුවන්ට දෙන්න කලින් මේ පොත කියවන්නේ. මට හිතෙන්නේ වැඩිහිටියෝ මේ පොත කියවනවා නම් දරුවන්ගේ අතට හොඳ පොතක් හම්බෙයි. දරුවන්ගේ අතට හොඳ පොතක් හම්බුනොත් දරුවෝ නැවත නැවත පොත් ඉල්ලයි. හැබැයි මොකක් හරි පොතක් කියවලා ළමයින්ට මේ කියවීමේ තියෙන රසය ආශාව ජනනය වෙන්නේ නැහැ. අර ඔබතුමාගේ වගේ හොඳ පොතක් කියවුවොත් ඒ රසය ජනනය වෙනවා. එතකොට ළමයින්ට තව පොතක් ඕන. අපි කියවන්න බවට පත් උනේ එහෙමනේ. පොතක් කියෙව්වා අම්මෝ ඒක නියමයි. තව පොතක් කියෙව්වා තව පොතක් කියෙව්වා තව පොතක් කියවන්න ආසාව හැදුනා. ළමයාට කියවන්න ආසාව ඇති කරන පොතුත් තියෙන්න ඕන. අපේ වෙළඳ පොලේ ඔබතුමා කිව්වා වගේ මම නම් ඉතින් ඒ වල්පල් කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්තේ මොකද මිනිස්සු ඉතාම අමාරුවෙන් සමහර වැඩ කරගෙන යන නිසා මටත් විවේචනයක් තියෙනවා පැහැදිලිවම. නමුත් හොඳ පොත් වැඩියෙන් වෙළඳපොළට එන මාර්ග අපි පාදන්න ඕන විවිධ අංශ එකතු වෙලා. එතකොට දරුවන්ට මේ පොත් හරි නියමයිනේ. හරි ජොලිනේ. දැන් මෙන්න මේ අර මෝවිල්ස්ගේ පොත එහෙම මේකට හම්බෙලා තියෙනවා. මේ කැඩල් කොට් සම්මානෙත් හම්බෙලා තියෙනවා. මේක ඉතාම ප්‍රසිද්ධ සම්මානය. මෙයා මේ ඉතාම ලස්සනයි. පොඩි ළමයි පිස්සුවෙන් වගේ මේ පොත් කියවන්නේ. මේ පොත් ජනප්‍රිය වෙච්ච නිසා මෙයා මේකෙන් පස්සේ පොත් 100ක් විතර කරා. අද වෙනකොට මෝවිල්ස් කියන්නේ සම්පූර්ණ වෙනම ෆ්‍රැන්චයිස් එකක්. මෙයාට වෙනම ව්‍යාපාරයක් තියෙනවා මේ පොත් වලට විතරක්. ඉතින් හොඳ පොතක් කරොත් ලෝකෙ හැම වෙළඳපොලක් හැදිලා තියෙනවා.
නමුත් ලංකාවේ හොඳ පොතක් කරත් නරක පොතක් කරත් මොන පොතක් කරත් විකිනෙන්නේ කොපි 500,000ක් විතරයි. ඕක ඔච්චර තමයි. එතකොට අර හොඳ පොතක් වගේ දෙයක් කරන කෙනෙකුට තියෙන උනන්දුව අඩු වෙලා තියෙනවා. මේකට මම දන්නේ මේක පෞද්ගලික උදාහරණයක්. මේක මේ ණයා ගහනවා තොරණක් වගේ එකක් නෙමෙයි. මම අපේ පොත මොකක්ද දනිල් මේ ලස්සනකම හපන්නු අපි කරේ 2020. 2020න් පස්සේ මම ඇත්තටම ඒ පොත යම් ප්‍රමාණයකට විකිණුණා. එහෙම කිසි ගැටලුවක් නැහැ. නමුත් අපේ අලුත් පොතක් නැහැ. නමුත් මම වැඩිපුර දැන් මහන්සි වෙලා විදේශ වෙළඳ පොළට තමයි ටිකක් මගේ ලිවීම බර කරලා තියෙන්නේ. ඇයි ඒ? අඩු ගානේ අර අපිට පේනවා ඒ ඇප්‍රීසියේෂන් එක හම්බෙනවා. දැන් මගේ අලුත් පොත ඔබට ඕන නිකන් පොත ගෙන්න ගන්න නම් බෑ ලංකාවට මං හිතන්නේ ටිකක් ලොකු ගාණක් ගනී. නමුත් ගහලා බැලුවොත් My Butterfly Secret කියලා මගේ අලුත්ම පොත එලි දැක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ගිය මාසේ. ඒවට මිනිස්සු කියන දේවල්, ඒවට ලැබෙන ප්‍රතිචාර, ඒවා දිහා බලපුවාම අපිට ලේඛකයෝ විදියට උනන්දුවක් ඇති වෙනවා. තව හොඳ වැඩ කරන්න අපිට මහන්සියක් ඇති වෙනවා. නමුත් අපි දන්නේ අපිට ලස්සනගම පොතට අපිට එහෙම ප්‍රතිචාරයක්වත් හම්බුණාද කියලා කාගෙවත් ඔය අඳුරන දන්න අය හොඳ පොතක් කියලා එහෙම කියනවා. නමුත් අපිට ඒක විතරක් මදි. හොඳ පොතක් හදන්න අපිට උත්තේජනය ඕන. ඒ උත්තේජනය සමාජයෙන් ආවොත් විතරයි අර අපි කියන වල්පල් වගේ තියෙන පොත් ටික එහෙට මෙහෙට ගිහිල්ලා හොඳ පොත් ටිකක් එන්නේ. ඒ නිසා දැනුම තියෙන අය, දරුවන්ට ආදරේ තියෙන අය, හොඳ අදහස් තියෙන අය නවකතා කවි පොත් විතරක්ම ලියන්නේ නැතුව ළමා පොත් වලටත් උනන්දුවක් දක්වන එක තමයි හොඳ.